ආයිබන් දුලු පුතාලා හැමෝටම අද මම ඔයගොල්ලොත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරනවා. ඒ තමයි අපජල තත්ත්ව පරාමිති සම්බන්ධයෙන්. ඒත් අපිට අපජල තත්ත්ව පරාමිති කිහිපයක් කෙටියෙන් සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර ඒ අර්ථයේ පළවෙනි අපජල තත්ත්ව පරාමිතිය තමයි pH අගය කියන එක. එතකොට ද්‍රාවණයක pH අගය නිර්ණය කිරීමට ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි අනුමාපනයක් මගින් නැත්නම් pH දර්ශක භාවිතා කරලා අපිට pH එකේ හොයන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව pH මීටරයක් භාවිතා කරලා එන ද්‍රාවණයක pH එකේ අපිට සොයාගන්න හැකියාව තියෙනවා. මේ අනුව ද්‍රාවණයක pH එකේ නිර්ණය කිරීමට ක්‍රම කිහිපයක් ඇත. එකක් තමයි අනුමාපනයක් හෝ වෙනත් ක්‍රමයක් භාවිතයෙන් කියලා විශේෂම අනුමාපන භාවිතා කිරීම ඉතා පහසු වෙනවා අපිට pH එකේ හොයන්න ගියාම. ඊට පස්සේ pH දර්ශක භාවිතයෙන් පුළුවන්. ඊළඟට pH මීටරයක් භාවිතයෙන් පුළුවන්. ඊට අමතරව pH එකේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණය තමයි ශ්‍රී ලංකාවේ පානීය ජලයේ තියෙන්න ඕන ප්‍රශස්ත pH පරාසය මොකක්ද කියලා. તો ශ්‍රී ලංකාවේ පානීය ජලයේ තියෙන්න ඕන ප්‍රශස්ත pH පරාසය වෙන්නේ මතක තියාගන්න 6.5යි 8.5යි. તો ඔන්න ඔය කියන කාරණා ටික pH එකේ සම්බන්ධයෙන් දැන ගැනීම ප්‍රමාණවත් වෙනවා. කොහොමද pH එකක් හොයන්නේ? ඊළඟට ශ්‍රී ලංකාවේ පානීය ජලයේ තියෙන්න ඕන ප්‍රශස්ත pH පරාසය කීයද? දල වශයෙන් මතක තියාගන්න 6.5ක් 8.5ක් කියන මේ pH පරාසය තමයි අපේ පානීය ජලයේ ශ්‍රී ලංකාවේ පානීය ජලයේ තියෙන්න ඕන ප්‍රශස්ත pH පරාසය වෙන්නේ. ඒතර pH අගය සම්බන්ධයෙන් කියන්නේ ඔය කියන පොඩි කාරණා දෙක දැන ගැනීම ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව මෙන්න මේ රූපයක් දාලා තියෙනවා මේ අපිට එදිනදා ජීවිතයේදී හමු වෙන ජලීය ද්‍රාවණ කිහිපයක pH අගයන් සම්බන්ධ. කියන්නේ ඇතරම විශාල පරාසයක අපි pH අගයන් සහිත ද්‍රාවණ භාවිතා කරනවා. ඉතින් මේවා මේ එකින් එකට අහන්නේ දැන් සබන් වල දල වශයෙන් කීයද ඊළඟට කෝපි වල කීයද එහෙම අහන්නේ. නමුත් ඔයගොල්ලෝ දල වශයෙන් මේ වගේ pH ඇතරම ලොකු පරාසයක මේ ද්‍රාවණ භාවිතා කරන බව තේරුම් ගන්න. ඊට අමතරව විශේෂයෙන් මම අර කිව්වා වගේ ශ්‍රී ලංකාවේ පානීය ජලයේ තියෙන්න ඕන ප්‍රශස්ත pH පරාසය 6.5ත් 8.5ත් වශයෙන් මතක තියාගන්න. ඊට අමතරව කොහොමද ද්‍රාවණයක pH එකේ මයින් එකේ ඉන්නදී ඒ ආකාර තුන ගැන ඔයගොල්ලෝ අවබෝධයක් තියාගන්න. හරි අපි යනවා ඊළඟ තත්ත්ව පරාමිතියට. ඒ තමයි සන්නායකතාවය. සන්නායකතාවය කියලා කියන්නේ අපජල තත්ත්ව පරාමිතියක් වෙනවා. සන්නායකතාවය ගැන බලුවොත් බලන්න අපි මේ නෝට් එක පොඩ්ඩක් කියවමු. මොකද මේ නෝට් එකේ තියෙන අවශ්‍ය කරන කාරණා අපි පොඩ්ඩක් විස්තරාත්මකව තේරුම් ගමු. ඒ කියන්නේ මේ කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම. මේවා තියෙන දේවල් අපිට ඇත්තම මතක තියාගන්න පුළුවන් විදිහට අපි කතා කරමු. හරිද? බලන්න ජලීය ද්‍රාවණයක සන්නායකතාවය යනු ඒ ජලීය මාධ්‍ය මගින් විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාව. ඔයගොල්ලෝ පොඩ්ඩක් මාර්ක් කරගන්න. සන්නායකතාවය කියලා අපි අදහස් කරන්නේ ඒ ජලීය ද්‍රාවණයේ ජලීය මාධ්‍ය තුලින් ජලීය මාධ්‍ය මගින් විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාව. ඒ හා සම්බන්ධ මිනුවක් තමයි සන්නායකතාවය කියලා කියන්නේ. ඒතර ඔයාගේ පොයින්ට් අවුට් කරගන්න ඕනේ සන්නායකතාවය නැත්නම් ජලීය ද්‍රාවණයක සන්නායකතාවය කියලා කියන්නේ ජලීය මාධ්‍ය මගින් විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාව සම්බන්ධ මිනුවක්. එතකොට සන්නායකතාවය වැඩි කියලා කියන්නේ ජලීය මාධ්‍ය තුලින් ජලීය මාධ්‍ය මගින් විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාව වැඩි. සන්නායකතාවය අඩුයි කියලා කියන්නේ විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාව අඩුයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? බලන්න මේ සඳහා ජලයේ තියෙන්න ඕනේ නිදහස් අයන. කියන්නේ ජලයේ නිදහසේ චලනය වෙන්න පුළුවන් අයන තියෙන්න ඕනේ සන්නායකතාවයක් ඇති වෙන්න නම්. අපි ගත්තොත් එහෙම සංශුද්ධ ජලයත් අපි ගන්නවා ගෙනවා පිරිසුදු ජලය කියලා කියනවා. ඒතර පිරිසුදු ජලය ගත්තොත් එහෙම සන්නායකතාවය ඉතාමත්ම අඩුයි. මොකද පිරිසුදු ජලයේ නැත්නම් සංශුද්ධ ජලයේ තියෙන H+ හා OH- සාන්ද්‍රණ ඉතාමත්ම අඩුයි. අපි දන්නවා යා කියන් වෙනවා එක වැඩි කිරීම 10 ඍණ 7ක්. දැන් බලන්න පිරිසුදු ජලයේ සංශුද්ධ ජලයේ තියෙන සන්නායකතාවය ඉතාමත්ම අඩුයි. මොකද පිරිසුදු ජලයේ තියෙන H+ හා බලන්න OH- සාන්ද්‍රණයන් ඉතා අඩුයි. නැත්නම් එක වැඩි කිරීම 10 ඍණ 7කින් ඉතා කුඩාගේ තමයි තියෙන්නේ. මොකද ඒ අයන ප්‍රමාණය ලබා දෙන්නේ ජලයේ ස්වයං අයනීකරණය වෙලා. ඒ කියන්නේ ජල අණු කැඩෙනවා H+ හා OH- වලට. නමුත් ඒ ජල අණු වල සිදුවන ස්වයං අයනීකරණය ඉතාමත්ම අඩුයි හින්දා අපි දන්නවා KW වගේ ගත්තොත් මම පාඩම් කරලා තියෙනවා දැන්ටමත් KW වගේ ගත්තොත් දන්නවා අගේ එක වැඩි කිරීම 10 ඍණ 14ක් වෙනවා. ඒතකොට ඒ අණුව H+ හා OH- ගත්තොත් සාන්ද්‍රණ වෙන්නේ එක වැඩි කිරීම 10 ඍණ 7ක් වගේ ඉතාමත්ම කුඩා ගයක් තමයි ගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි ගත්තොත් සංශුද්ධ ජලය ගත්තොත් නැත්නම් පිරිසුදු ජලය ගත්තොත් එහෙම එයාගේ තියෙන සන්නායකතාවය ගොඩාක් අඩු වෙනවා. මොකද H+ හා OH- සාන්ද්‍රණයන් ඉතාමත්ම අඩු හින්දා. දැන් මම ජලයේ සන්නායකතාවයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ජලයේ දිය වී ඇති ලවණ ප්‍රමාණයයි. ජලයේ ලවණ ඒ අපි ගත්තොත් NaCl වගේ ලවණ ගත්තොත් ඒවා ජලයේ දිය වුණාට පස්සේ ජලයේ සන්නායකතාවය වැඩි වෙනවා. මොකද එතකොට ජලයට එනවා නිදහස් අයන Na+ හා
Cl අයන එනකොට ඒ අයන වල නිදහසේ චලනය වෙන්න පුළුවන්. ඒකත් එක්ක මොකද වෙන්නේ? සන්නායකතාවය වැඩි වෙන්න ගන්නවා. ලවණ ජලයේ දිය වූ විට ඒ ලවණ අදාළ කැටායන සහ ඇනායන බවට මොකද වෙන්නේ? වෙන් වෙලා ගිහිල්ලා ජලාණු වට කරගෙන අපි කියනවා සජලනීය වූ අයන වශයෙන් තමයි තියෙන්නේ. අපි කතා කරලා දැන් මේ ගොඩක් ඒවා දන්න දේවල් නේ. ඒ කියන්නේ ලුණු ගත්තොත් ලුණු ජලයට ගියාට පස්සේ ලුණු කැටයක් දැම්මොත් ඒක ජලයේ දිය වෙලා හදනවා Na+ හා Cl-. එතකොට Na+ අයන වටා ජලාණු එක්කව වෙලා ඒ Na+ අයනය සජලනය වෙනවා. Cl- අයනයේ වටේ ජලයණු එක්කව වෙලා ඒ Cl- අයනයත් සජලනය වෙන්න ගන්නවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ ලුණු කියන නැත්තන්ගේ ලවණය අරගෙන ඉවරලා ජලයේ දිය කළාට පස්සේ ඒ ලවණය තුල තියෙන කැටායනය සහ ඇනායනය වෙන් වෙලා ජලයට ගිහිල්ලා ජලාණු විසින් වට කරගෙන කොහොමද තියෙන්නේ සජල අයන වශයෙන් තමයි තියෙන්නේ. මේ අයන වලට බලන්න ජලයේ ඔබ මොබ ගමන් කළ හැකි බැවින්. ඒ කියන්නේ නිදහසේ චලනය වෙන්න පුළුවන් නිසා විභවාන්තරයක් යෙදූ කල ඉලෙක්ට්‍රෝඩ වෙත ගමන් කිරීම මගින් සන්නායකතාව ඇති කරයි. දැන් අපි හිතන්නකෝ Na+ හා Cl- තිබ්බයි කියලා. එතකොට අපි දැන් Na+ හා Cl- තියෙන ද්‍රාවණයක් ගත්තොත් එහෙම මේ ද්‍රාවණයක අපි ගමු දිනවයි කියලා Na+ හා Cl- දැන් අපි හිතන්නකෝ දැන් මේ ද්‍රාවණයට අපි ලබා දීමක් කළොත් ඒ විභවාන්තරයක් එතකොට ධනාග්‍රයක් හා ඍණාග්‍රයක් ලබා දීමක් කළොත් එහෙම ධනාග්‍රයේ පැත්තට Cl- යන ගමන් කරන්න පුළුවන්. ඍණාග්‍රයේ පැත්තට Na+ යන ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ ඉලෙක්ට්‍රෝඩ අතරට යම්කිසි විභවාන්තරයක් ලබා දීමක් කළොත් එහෙම අපිට මේකේ සන්නායකතාවයක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යුතය සන්නායනය කරන්න පුළුවන්. මොකද ආයන වලට නිදහසේ චලනය වෙන්න පුළුවන් නිසා. හරි. දැන් මා සන්නායකතාවය සඳහා ජලයේ ද්‍රවණය වී ඇති අකාබනික ලවණ ජලයේදී අයන බවට විඝටනය විය හැකි කාබනික සංයෝග. දැන් අකාබනික ලවණ වශයෙන් ගත්තොත් NaCl, Na2SO4 වගේ ලවණ ගන්න පුළුවන්. කාබනික සංයෝග වශයෙන් ගත්තොත් එහෙම කාබනික අම්ල භෂ්ම ආදී ගන්න පුළුවන්. මොකද කාබනික අම්ලයෙන් H+ ලබා දීමක් කරනවා. කාබනික භෂ්මයක් ගත්තොත් OH- ලබා දීමක් කරන හින්දා අනිවාර්යයෙන්ම එතනක් තියෙනවා සචල ආයන නැත්නම් නිදහස් ආයන. ඉතින් මේ නිදහස් ආයන දිනවයි කියලා කියන්නේ විභවාන්තරය ලබා දුන්නට පස්සේ අපිට මේකේ සන්නායකතාවයක් ඇති කරගන්න පුළුවන්. ඒ විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාවක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒකෙන්ද කාබනික අම්ල වගේම ඇසිටික් වගේ අම්ල සහ දැන් අපි සාමාන්‍යයෙන් භෂ්ම ගත්තොත් එහෙම වැමීන වගේ දේවල් ජලයේ දිය වුණාට පස්සේ මුදින් අනිවාර්යයෙන්ම ලබා දීමනවා OH- ලබා දීමක් කරනවා. ඒ ලබා දීමත් එක්ක ජලයේ සන්නායකතාවය අපිට ඇති කරගන්න පුළුවන් නැත්නම් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ජලයේ හොඳින් දියවන එහෙත් අයන බවට විඝටනයේ නොවන ග්ලූකෝස් සුක්‍රෝස් වැනි කාබනික සංයෝග මගින් මොකද වෙන්නේ? සන්නායකතාවයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. රයිට්? වාණි අනුව ග්ලූකෝස් සුක්‍රෝස් වැනි කාබනික සංයෝග මගින් ජලයේ සන්නායකතාවයට දක්වන දායකත්වය අපි කියනවා ඉතා අල්පයි. මොකද ඒගොල්ලෝ ජලයේ දිය වුණාට ඒවා අයන වලට කැඩෙන්නේ නැහැ. ජලයේ දිය වෙනවා නමුත් අයන වලට විඝටනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන්ද විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ජලයේ ද්‍රාවක ලවණ ඒවා අකාබනික ලවණ වෙන්න පුළුවන්. ඊට අමතරව මම කිව්වා කාබනික අම්ල කාබනික භෂ්ම වගේ දේවල් ගත්තොත් එහෙම එතෙන්දී ජලයේ සන්නායකතාවය වැඩි කරගන්න ඒවා ඉතාමත්ම විශාල වශයෙන් දායක වෙනවා. දැන් බලන්න සන්නායකතාවයේ මැනීම සඳහා සන්නායකතා මානය භාවිතා කරනවා සෙන්ටිමීටරයට සීමන්ස් වලින් තමයි සන්නායකතාවයේ මනින ඒකකය වෙන්නේ. හැබැයි අපිට හම්බ වෙන මේ බොහෝ ජලීය ද්‍රාවණවල මේ සන්නායකතාවගේ ඉතා කුඩා අගයක් නිසා සෙන්ටිමීටරයට මයික්‍රෝ සීමන්ස් වලින් නැත්නම් μs සෙන්ටිමීටරයට වලින් තමයි සාමාන්‍යයෙන් සන්නායකතාවය මැනීමක් නැත්නම් වාර්තා කිරීමක් කරන්නේ. ඒකින්ද මේ ඒකක මත තබා ගැනීම කරගන්න සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සෙන්ටිමීටරයට සීමන්ස් S සෙන්ටිමීටරයට. හැබැයි ගොඩක් සන්නායකතාවයේ අඩු වෙන ද්‍රාවණවලදී අපිට සන්නායකතාවය යම් පැහැදිලි අගයකින් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනකොට අපි සීමන්ස් සෙන්ටිමීටරයට වෙනුවට අපිට සෙන්ටිමීටරයට ගන්න පුළුවන් මයික්‍රෝ සීමන්ස් ගන්න පුළුවන් μs සෙන්ටිමීටරයට ගන්න පුළුවන්. ඉතින් මේ ඒකක දෙක ගැන අවබෝධයක් තියාගන්න සාමාන්‍යයෙන් ගන්නේ සෙන්ටිමීටරයට සීමන්ස් වලින් නැත්නම් අපිට ඉතා කුඩා සන්නායකතාවයක් සහිත ජලීය ද්‍රාවණයකදී අපිට සෙන්ටිමීටරයට මයික්‍රෝ සීමන්ස් වලින් මේ සන්නායකතාවය මැනගන්න පුළුවන්කම තියෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් ඔයගොල්ලෝ කෙටි අවබෝධයක්, දල අවබෝධයක් ලබා ගන්න. මොකද ලොකු මාතෘකා නෙමේ. તો සන්නායකතාවය ඇති වෙන්නේ කොහොමද? සාමාන්‍ය සංශුද්ධ ජලය නැත්නම් පිරිසුදු ජලය ගත්තාම සන්නායකතාවය අඩු වෙන්නේ ඇයි? તો සන්නායකතාවය ඇති වෙන්න නම් තියෙන්න ඕනේ නිදහස් අයන නැත්නම් සචල අයන තියෙන්න ඕනේ. එතකොට සංශුද්ධ ජලයේ මේ අයන සාන්ද්‍රණය අඩුයි. මොකද H+ හා OH- තියෙන ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබැයි ලවණ දිය වුණාට පස්සේ අපිට ජලයේ සන්නායකතාවය වැඩි කරගන්න ඉතාමත්ම ලේසියෙන් පුළුවන්. ඒ කියන්නේ ජලයේ සන්නායකතාවයට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ එයාගේ දිය වෙච්ච ලවණ.
ලුණු වගේ දේවල් Na2SO4 වගේ අපිට ලවණ දිය කළොත් එහෙම ජලයේ සන්නායතාව වැඩි කරගන්න පුළුවන්. මොකද ඒ ලවණය ජලයට ගියාට පස්සේ ජලය දිය වුණාට පස්සේ ඒ ලවණය හැදලා තියෙන කැටායන සහ ඇනයන වලට වෙන් වෙන්න ගන්නවා. ඒ කැටායන සහ ඇනයන මොකද වෙන්නේ ඊට පස්සේ සජලනය වෙලා තමයි තියෙන්නේ. ඒ අයන වලට ජලයේ එහා මෙහා කියන ඔබ ඉතා පහසුවෙන් ගමන් කරන්න පුළුවන් නිසා විභවාන්තරය දුන්නොත් එහෙම අපිට අනිවාර්යයෙන්ම ජලය තුල සන්නායතාවයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව කාබනික අම්ල වගේම කාබනික භස්ම වගේ දේවලුත් ජලයේදී අයන වලට වෙන් වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඇසිටික් අම්ලය, ඇසිටික් අම්ලෙන් ලැබෙනවා H+ අයන. අපි ගත්තොත් ඇමීනයක්, ඒ ඇමීනේ ජලයට ගියට පස්සේ ලැබෙනවා OH- අයන. කොහොම හරි අවසානයේදී ලැබෙනවා අයන. ඒ අයන හින්දාත් අපිට මෙතෙන්දී ජලයට වැඩි සන්නායතාවයක් ලබා දෙන්න ඇති කරන්න හැකියාවක් තියෙනවා. හරිද? හැබැයි ග්ලූකෝස් සුක්‍රෝස් වගේ ගත්තොත් එහෙම ඒවා හොඳින් ජලයේ දිය වුණාට ඒවෙන් අයන බවට පත්වීමක් නැත්නම් අයන බවට විඝටනයක් අයනීකරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද සන්නායතාවයට දක්වන ඒ දායකත්වය ඉතාමත්ම අඩුයි කියලා තමයි අපිට සඳහන් වෙලා තියෙන්නේ. සන්නායතාවය මැනීමේ තියෙන ඒකකයක් ඒ තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සෙන්ටිමීටරයකට සීමස් වලින්. හැබැයි සන්නායතාවයේ ගොඩාක් අඩු ජලීය ද්‍රාවණ වලදී මේ වගේ ඉතා කුඩා වගයක් වෙනකොට අපි භාවිතා කරනවා මයික්‍රෝසීමන්ස් සෙන්ටිමීටරයට නැත්නම් සෙන්ටිමීටරයට මයික්‍රෝසීමන්ස් වලින් මේ සන්නායතාවයේ මැනීම සිද්ධ කරනවා. සන්නායතාවයේ මැනීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සන්නායකතා මානය කියන උපකරණය කන්ඩක්ටිවිටි මීටර් කියලා කියනවා. හරිද? ඊට පස්සේ අපිට වගුවක් දීලා තියෙනවා අපේ මේ එදිනෙදා හමු වන ජලීය ද්‍රාවණවල සන්නායකතාවයේ කොහොමද ඇත්ත වශයෙන්ම තියෙන්නේ කියලා ඒක ලබා දීලා තියෙන්නේ සෙන්ටිමීටරයට මයික්‍රෝසීමන්ස් වලින්. ඉතින් මේවා පාඩම් කරන්න මේ කියන්නේ බලන්න හැබැයි සාන්ද්‍ර අම්ලයක් ගත්තොත් එහෙම සන්නායකතාවයේ ගොඩාක් වැඩි බව ඔයාට මේ අගේන් පැහැදිලි වෙනවා. සාමාන්‍යයෙන් 60000ත් ඉතින් එහාට බලන්න ලක්ෂ 9ක් විතරනේ. හරිද? ලක්ෂ 9ක වගේ ඉතා විශාල පරාසයක තියෙනවා. සාමාන්‍යයෙන් ඉතා ලොකු වගේ කියන්නේ 60000න් පටන් ගත්තාම මේක ඉවර කරලා තියෙන්නේ ලක්ෂ 9න්. හරි ලක්ෂ 9ක් කියන්නේ ඉතාමත්ම කියන්නේ මයික්‍රෝසීමන්ස් සෙන්ටිමීටර වලින් ගත්තොත් ලක්ෂ 9ක් දක්වා ගිහිල්ලා තියෙනවා. සාන්ද්‍ර අම්ලයක ඇපලිෂ ගත්තොත් එimhe 10000ක් වගේ වෙලා තියෙනවා. මුහුදු ජලය ගත්තොත් එimhe සාමාන්‍යයෙන් 20000 ඉඳන් 60000 දක්වා වෙලා තියෙනවා. හැබැයි බලන්න පානීය ජලය ගත්තොත් එimhe සාමාන්‍යයෙන් තියෙන්නේ 50 සහ 1000 අතර. හරි ආසුත් ජලය ගත්තොත් ඉතාම සංශුද්ධයි 1-10 අතර තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මොකද ආසුත් ජලය ගත්තාම එතන තියෙන්නේ ජලයෙන් සැපෙන ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන H+ සහ OH-. හරිද? ඊළඟට අයන ඉවත් කළ ජලය ගත්තොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ආසුත් ජලයේ යම් යම් දැන් කාබන් ඩයොක්සයිඩ් වගේ අය දිය වුණොත් එහෙම යම් අයන තියෙනවා කාබොනික් අම්ලය આવොත් එහෙම කාබොනික් අම්ලයෙන් ලැබෙන H+ අයන තියෙන්න පුළුවන්. ඒතොර ඒ අයන ඉවත් කළ ජලය ගත්තොත් එහෙම එතෙන්දී සන්නායතාවය තවත් අඩු වෙලා තියෙනවා. මොකද 0.1 සහ 5 අතර තමයි තියෙන්නේ. හරිද? දෙකින්ද කිරි ගත්තාම 1000ක් තියෙනවා. 0.01 KCl ගත්තට පස්සේ එතන 1410ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලවණයක් දී වුණාට පස්සේ සන්නායතාවය ගොඩක් වැඩි වෙනවා සාමාන්‍ය ජලයට සංශුද්ධ ජලයට සාපේක්ෂව. අයනයින් කළාම ගොඩාක්ම සන්නායතාවය අඩු වෙලා තියෙනවා 0.1 ඉඳන් 5 දක්වා වගේ පරාසයක් තමයි තියෙන්නේ. හරිද? හැබැයි ආසුත් ජලයේත් 1 හා 10 අතර යම් ප්‍රමාණයක් තියෙනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් වගේ ආම්ලික වායු දිය වුණොත් එහෙම ආම්ලික වායුවෙන් ලැබෙන කාබොනික් අම්ලය නිසා එතෙන්දී යම්කිසි H+ ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන් දුබල අම්ලයෙන් නිසා. ඉතින් ගොඩාක් ලොකුවට ලැබෙන්නේ නැහැ මොකද කාබොනික් දුබල අම්ලයක් හින්දා. නමුත් තව තවත් අයන තියෙන්න වානම් අනිවාර්යයෙන්ම සන්නායතාවය ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඔයාලට තේරෙන්න ඕනේ මොකද සාන්ද්‍ර අම්ලයක ඉතා ඉහළ තියෙනවා සාන්ද්‍රණයක් අයන සාන්ද්‍රණයක්. ඒතකොට සන්නායතාවය ගොඩාක් වැඩි. මොකද 60000 සහ ලක්ෂ 9 අතර වගේ ඉතා විශාල අගයක් තමයි එතන තියෙන්නේ මේ සන්නායකතාවය. ඒකින්ද සන්නායකතාවය ගැනත් අදහසක් තියාගන්න මයින ඒකකය මයින උපකරණය සහ සන්නායකතාවය කොහොමද වැඩි කරගන්නේ මොන වගේ දේවල් වලින්ද වැඩි කරගන්නේ කියන දේ තේරුම් ගන්න බලන්න. හරි. අපි යනවා ඊළඟ මාතෘකාවට තමයි ආවිලතාවය. බලමු දැන් ආවිලතාවය කියන මේ தත්ත්ව පරාමිතියෙන් අපිට දැනගන්න තියෙන සීමාව මොකක්ද කියලා. right ආවිලතාවයේ සම්බන්ධයෙන් බලමු දැන් බලන්න පිරිසුදු ජලය පූර්ණ පාරදෘශ්‍ය බවකින් යුක්ත වෙයි. ජලය පිරිසුදු නම් ඇත්තරම ඒ ජලය පාරදෘශ්‍ය වෙන්න ඕනේ. මොකද හරියටම එහා මෙහා මේ හොඳට පේන්න ඕනේ. හරිද? එනම් ජලය තුලින් කිසිම බාධාවකින් තොරව ආලෝකය ගමන් කරන්න ඕනේ. මොකද මුකුත් දිය වෙලා නැත්නම් කිසිම ආවිලතාවයක් නැත්නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජලයේ අපද්‍රව්‍ය දිය වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම කිසිම බාධාවකින් තොරව මේ ආලෝකය ගමන් කරන්න ඕනේ. කියන්නේ පූර්ණ වශයෙන් පාරදෘශ්‍ය වෙන්න ඕනේ. එහෙත් ජලයට යම් යම් ද්‍රව්‍ය එකතු වීම නිසා, ඒ කියන්නේ ජලය දූෂණය වෙනවත් එක්කම ජලයේ පාරදෘශ්‍යතාවය අඩු වෙලා ජලය අපැහැදිලි වෙන්න ගන්නවා. ඒක සාමාන්‍ය දැනීමනේ. අනිවාර්යයෙන්ම පොඩ්ඩක් අපැහැදිලි ජලය අපිට දැක්කම අපි දන්නවා මේක යම් කිසි දෙයක් දිය වෙලා තියෙන්න ඕනේ කියලා. හරිද? මෙසේ ජලයේ
පාරදෘශ්‍යතාවය අඩු වෙලා මතක තියාගන්න පාරදෘශ්‍යතාවය අඩු වෙලා දිස්වීම නැත්නම් එහෙම පාරදෘශ්‍යතාවය අඩු වෙලා පේන්න ගැනීම අපි කියනවා ජලයේ ආවිලතාවය කියලා කියනවා. ඒතකොට ජලයේ ආවිලතාවයක් කියලා කියන්නේ ජලයේ තියෙන පාරදෘශ්‍යතාවය අඩුවීමක්. යම් දේවල් ජලයේ දිය වුණාට පස්සේ ඒ ජලයේ තියෙන ආලෝකයේ ගමන් කිරීමේ තියෙන හැකියාව නැත්නම් තියෙන ඒ පහසුව අඩු වෙනවා. යම්කිසි බාධාවක් එනවා ආලෝකයේ ගමන් කිරීමට. අපි කියන එතකොට ජලය තුලින් අපිට ඒක මේ එහා මෙහා පොඩ්ඩක් පේන එක පොඩ්ඩක් අඩු වෙනවා. අපි කියනවා පාරදෘශ්‍යතාවය අඩු වෙනවා. අන්න ඒකට අපි කියනවා ආවිලතාවයක් කියලා කියනවා. නම් අර්ධකී මතක තියාගන්න ජලයේ පාරදෘශ්‍යතාවය අඩු වී දිස්වීම අඩු වෙලා පෙනීම අපි කියනවා ජලයේ ආවිලතාවය කියලා කියනවා. ජලයේ ආවිලතාවයක් ඇති වෙන්නේ ඇයි? ජලයට යම් ද්‍රව්‍ය එකතු වීම නිසායි. ගොඩක් වෙලාවට ජලය දූෂණය වීමත් එක්ක අපිට මේ ආවිලතාවය දැක් ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න ආවිලතාවයේ ඇතිවනුයේ ජලයේ ද්‍රාවණය නො වූ මතක තියාගන්න අවලම්බිත අංශු. එනම් ගුරුත්වය මගින් තැම්පත් නොවන සියුම් අංශු පැවතීම හේතුවෙන්. දැන් ගුරුත්වය මගින් තැම්පත් වුණා නම් මොකද වෙන්නේ? ගුරුත්වය මගින් තැම්පත් වුණා නම් මේක අඩියේ ඉහළ තැම්පත් වෙන්න බෑ. දැන් යම්කිසි ද්‍රාවණයක් ගත්තොත් එහෙම යම්කිසි බීකරයකට ඒක ගුරුත්වය මගින් තැම්පත් වෙනවා නම් මොකද වෙන්නේ? යම්කිසි ද්‍රව්‍යයක් ගුරුත්වය මගින් තැම්පත් වෙනවා නම් ඒක ගිහලා අඩිය තැම්පත් වෙන්න ඕනේ. එතකොට උඩ ගිය ද්‍රාවණය සාමාන්‍යයෙන් පැහැදිලිව පේනවා. එහා මෙහා පේනවා. හැබැයි එහෙම නැතුව අවලම්බිත අංශු කියලා කියන්නේ මේ මතක තියාගන්න ගුරුත්වය මගින් තැම්පත් නොවන සියුම් අංශු පැවතීම. එතකොට අවලම්බිතයි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ගුරුත්වය මගින් මේක තැම්පත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඔන්න ඔය කියන කාරණා ටික මුලින්ම අල්ලගන්නකෝ. හරි. මම නැවත පොඩ්ඩක් රිවිෂන් කරන්නම්. සාමාන්‍ය පිරිසුදු ජලය පූර්ණ වශයෙන් පාරදෘශ්‍යයි. ඒ කියන්නේ ජලය තුලින් ආලෝකයේ ගමන් කිරීමට කිසිම බාධාවක් නැහැ. හැබැයි ජලයට යම් ද්‍රව්‍ය එකතු වෙනකොට මොකද වෙන්නේ? ජලයේ තියෙන මේ පාරදෘශ්‍ය ස්වභාවය නැත්නම් මේ ආලෝකයට ගමන් කිරීමට තියෙන මේ හැකියාව අඩු වෙනවා. යම්කිසි බාධාවක් ඇති වෙන්න ගන්නවා. හරිද? එතකොට අපි ආවිලතාවයක් කියලා අදහස් කරන්නේ මොකක්ද? ජලයේ පාරදෘශ්‍යතාවය අඩු වී පෙනීම තමයි ජලයේ ආවිලතාවය කියලා කියන්නේ. හරිද? ඒතකොට ආවිලතාවය ඇති වෙන්න අපි හේතු වශයෙන් දක්වන්නේ ජලයේදී නොවන අවලම්බිත අංශු. ඒ කියන්නේ අවලම්බිත අංශුවක් කියන්නේ මොකද්ද? ගුරුත්වය මගින් තැම්පත් නොවන සියුම් අංශු. දැන් ගුරුත්වය මගින් තැම්පත් වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? මේක ද්‍රාවණයේ පුරා විසිරී පවතිනවා. ද්‍රාවණයේ පුරා විසිරී පැවතුනහම මොකද වෙන්නේ? ආලෝකයේ ගමන් කිරීමට බාධාවක් ඇති වෙනවා. ඒ කියන්නේ පාරදෘශ්‍යතාවය අඩු වෙන්න ගන්නවා. බලන්න මේ කුඩා අංශු පැවතීම හේතුවෙන් ජලය තුලින් ගමන් කරන ආලෝකය මොකද වෙන්නේ? අපි කතා කළා මේක ප්‍රකිරණයෙන් ලක් වෙනවා. කියන්නේ කෙලින්ම ගමන් කරන්න බෑ. අංශු වල වැදිලා මේකේ ගමන් දිශාව වෙනස් වෙන්න ගන්නවා. ඒ කියන්නේ ප්‍රකිරණයකට ලක් වෙන්න ගන්නවා. මේ විට ජල සාම්පලයේ වලාකුළක් හෝ තිමිර පටලයක් සේ හෝ දිස්වේ. සාමාන්‍යයෙන් එහා මෙහා පේන්නේ නැති ගානට එන්න ගන්නවා. මෙසේ අවලම්බිත අංශු පැවතීම ජල දූෂණයේ එක් දෘශ්‍යමාන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ අපිට ඇහැට පේන දූෂණයක් මේක. මොකද ජලයේ දූෂණය වුණා දැන් ජලයේ දූෂණය වෙලා කියලා කියන්න මේ ආවිලතාවය අපිට හේතුවක් කරගන්න පුළුවන්කම තියෙනවා. බලන්න එසේම ජලයේ ඊතා සියුම් කලිල අංශු පැවතීමද හරි ඊතා සියුම් මොකද කලිල අංශු පැවතීමද ආවිලතාවයට හේතු වෙලා තියෙනවා. හරිද? ජලයේ ආවිලතාවයට හේතු වන අවලම්බිත අංශු වනුයේ සියුම් මැටි අංශු තියෙන්න පුළුවන්. ඊතා කුඩා කාබනික හෝ අකාබනික අංශු තියෙන්න පුළුවන්. ඒකසෛලික ජීවීන්ගේ කොලනි. මේවා දැන් බයෝ ළමයින්ට නම් හොඳයි හුරුයි. මැස් ළමයින්ට පොඩ්ඩක් අර බයෝ කිව්වම පොඩ්ඩක් අර නුහුරු ගතියක් ඇති. මොකද ඒකසෛලික ජීවීන්ගේ කොලනි සහ ඊතා සියුම් බහු අවයවික අංශු තියෙන්න පුළුවන්. හරිද? දැන් සාමාන්‍යයෙන් මේක අපි ඇහුවොත් එතකොට ප්‍රශ්නයකදී ආවිලතාවයට හේතු වන අවලම්බිත අංශු මොනවද කියලා එකක් තමයි සියුම් මැටි අංශු කියන්න පුළුවන්. ඊතා කුඩා කාබනික හෝ අකාබනික අංශු කියන්න පුළුවන්. ඒකසෛලික ජීවීන්ගේ අපි කියනවා කොලනි තියෙන්න පුළුවන්. කොලනි කියන්නේ ඒ ගහන තියෙන්න පුළුවන්. සහ ඊතා සියුම් බහු අවයවික අංශු තියෙන්න පුළුවන්. එතන මෙන්න මේ කියන අවලම්බිත අංශු හේතුවෙන් ආවිලතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ ජලයේ තියෙන පාරදෘශ්‍යතාවය අඩු වෙලා අපිට පේන්න ගන්නවා. හරිද? මම හිතනවා ওই ටික ඔයගොල්ලන්ට එතන අපහසුයක් වෙන එකක් නැහැ කියලා. ඒතකොට මේක සාමාන්‍යයෙන් මම මේ දැන්ටම දැකලා තියෙනවා මැටි වගේ දෙයක් ජලයේ දිය වුණාම කොහොමද ජලය පේන්නේ කියලා. හැබැයි මැටි වගේ දෙයකට වඩා ඇත්තටම මේවායේ අපි කතා කරන ජලයේ දූෂණය සම්බන්ධයෙන් නම් ඊට කුඩා කාබනික අංශු, අකාබනික අංශු, ඒකසෛලික ජීවීන්ගේ කොලනි වගේ ඒවා ඊතාසියුම් බහුවවයක වගේ දේවල් ජලයේ දී වෙච්ච හින්දා මෙන්න මේ ජලයේ ආවිලතාවය ඇති වෙන බව වඩා පැහැදිලිව තේරුම් ගත්තා නම් හොඳයි. මොකද දූෂණයන් කතා කරන්නේ දූෂණය වෙන්නේ මිනිසා විසින් ඇති කරන යම් දේවල් නිසා. හරිද? ඒකින්ද කොහොමද මේ ආවිලතාවය ඇති වෙන්නේ? ආවිලතාවය කියන්නේ මොකද්ද? ආවිලතාවය ඇති වුණාට පස්සේ ඒ දූෂණය වෙච්ච ජලය අපිට පේන්නේ කොහොමද කියන දේ තමයි මුලින්ම ඔයගලන්ට මේ
සාකච්ඡා කරලා තියෙන්නේ. හරි ඊට අමතරව අපි දැන් මේක සාකච්ඡා කරන්න චුටි කතාවක් තියෙනවා. ඒ තමයි කොහොමද මේක මැනගන්නේ කියන දේ. අපි දැන් බලමු කොහොමද මේ ආවලිතාවය මැනගන්නේ කියලා. අපි දැන් බලුවොත් ජලයේ ආවේනිකතාවයේ මැනීම සම්බන්ධයෙන් ජලයේ ආවේනිකතාවය ඇත්තටම මයින ඒකකයේ වෙන්නේ NTU right NTU වගේක් අපි සාමාන්‍ය මේකේ මනින්නේ. එතකොට සම්මත ආවේනිකතාවය සහිත එක එක ද්‍රාවණ තියෙනවා. ඒ ද්‍රාවණ වලට සම්මත වෙච්ච NTU වගයන් තියෙනවා. අපි කොහොම හරි මෙතෙන්දී කරන්න යන්නේ අපිට ලබා දුන්න ජල සාම්පලය අරගෙන ඒ ජල සාම්පලය තුලින් අපි ගන්නවා ආලෝකය යවලා ඒ ආලෝක කදම්බයක් ජලය තුලින් කොච්චර ප්‍රකිරණය වෙනවද නැත්නම් සම්ප්‍රේෂණය වෙනවද කියන එක මැනගන්න ඕනේ. හරිද? ඉතින් ඊට පස්සේ අපි කරන්නේ සම්මත ද්‍රාවණයක් එක්ක ඒ සම්මත ද්‍රාවණයේ තුලින් ආලෝකය යවුවාම ප්‍රකිරණය වෙන ප්‍රමාණයත් එක්ක අපි ලබා දුන්න ද්‍රාවණයේ ආලෝකය ප්‍රකිරණය වෙන ප්‍රමාණය සංසන්දනය කිරීමක් කරනවා. බලන්න ජලයේ ආවිලතාවයේ මැනීම සඳහා ආලෝක කදම්බයක් ජලය තුලින් කොපමණ ප්‍රකිරණය වෙනවාද යන්න හෝ සම්ප්‍රේෂණය වෙනවාද යන්න මැනීම මගින් සිදු කරනවා. ඒ කියන්නේ ආලෝක කදම්බයක් ජලය තුලින් යනකොට කොච්චරක් ප්‍රකිරණය වෙනවාද නැත්නම් කොච්චරක් සම්ප්‍රේෂණය වෙනවාද යන්න කියන එක මැනගන්න ඕනේ. මේදී ද්‍රාවණයේ ආලෝකය ප්‍රකිරණය වන ප්‍රමාණය. දැන් ද්‍රාවණයේ ආලෝකය ප්‍රකිරණය වන ප්‍රමාණය කියලා කියන්නේ අපි ලබාගත් සාම්පලයේ ද්‍රාවණය මේ කියන්නේ. ඒ කියන්නේ ජලාශයකින් වෙන්න පුළුවන් යම්කිසි තවත් ඕනනම් ජල ප්‍රභවයකින් මොහරි ජලාශයක් හරි නැත්නම් අපිට ලබා දුන්න යම්කිසි කර්මාන්ත ශාලාවක් හරි මොකක් හරියක්. හරිද? ඒක අපි ලබාගත් ද්‍රාවණයක් තියෙනවනේ. අන්නේ ද්‍රාවණයේ ආලෝකය, ඒ කියන්නේ ද්‍රාවණය තුලින් අපි ආලෝකය යවලා ඒ ආලෝකය ප්‍රකිරණය වෙන ප්‍රමාණයක් තියෙනවනේ. අන්නේ ප්‍රමාණය දන්නා ආවිරතාවයක් ඇති ද්‍රාවණයක එම ආලෝකය ප්‍රකිරණය වන ප්‍රමාණය සමග සංසන්දනයක් කරනවා. ඒ කියන්නේ අපි දැනටමත් දන්නා ආවිලතාවයක් සහිත ද්‍රාවණ හදාගෙන තියෙනවා. එතකොට මේ දන්නා ආවිලතාවයක් සහිත ද්‍රාවණයක් තුලින් ආලෝකය යවලා ඒ ප්‍රකිරණය වෙන ප්‍රමාණයත් එක්ක අර ලබා දුන්න ද්‍රාවණය තුලින් ආලෝකය යවුවාම ප්‍රකිරණය වෙන ප්‍රමාණය සංසන්දනය කිරීමක් කරනවා. ඒකයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ මෙහිදී ද්‍රාවණයේ ආලෝකය ප්‍රකිරණය වෙන ප්‍රමාණය. ද්‍රාවණය කියලා කියන්නේ අපිට ලබා දුන් ද්‍රාවණය දන්නා ආවිලතාවයක් ඇති දන්නා ආවිලතාවයක් ඇති ද්‍රාවණයක එම ආලෝකයේ ප්‍රකිරණය වන ප්‍රමාණය සමග සංසන්දනය කිරීමක් කළා ආවිලතාවය මැනගන්නවා. හරි. ඒක තමයි මේකේ ක්‍රමය. ඒක ආවිලතාවයේ මයින ඒකකයේ වෙන්නේ NTU කියලා මතක තියාගන්න. විවිධ NTU වගයන් සහිත ද්‍රාවණ මම මේ පොතේ දාලා තියෙනවා. ඒ රූප ස්ථාන නිකන් දැනගන්න බලා ගන්න. මොකද මේවා ඉතින් ආයේ අඳින්න නම් කරන්නේ නැහැ. මෙන්න මේ වගේ සම්මත ආවිලතාවයේ ඇති ද්‍රාවණ ශ්‍රේණියක NTU වගේ. එතකොට NTU 4000 කියලා කියන්නේ ගොඩක් පාරදර්ශතාවය ගොඩාක් අඩුයි. NTU 10 20 ගත්තාම සාමාන්‍ය පාරදර්ශතාවය ඊතරම්ම අඩු වෙලා නැහැ. 1000 ගත්තාම 500 ගත්තාම මධ්‍යස්ථගයක් තියෙනවා. ඒ කියන්නේ බලන්න 4000 ගත්තොත් එහෙම අවසානයේ ගත්තොත් 4000 ගත්තොත් එහෙම ඇත්තටම ජලයේ පාරදර්ශතාවය ගොඩාක් අඩු වෙලා තිනවා. ජලයේ එහා මෙහාට පේන්නේ නැති ගන්නටම ඇවිල්ලා තියෙනවා. ඒකෙන් තමයි NTU වගයන් වලින් තමයි මේක මයින්නේ. ඒතකොට ආවිලතාවයේ මැනීමේ ඒකකයේ වශයෙන් අපිට NTU වගය සලකන්න පුළුවන්. ඒතකොට ආවිලතාවයේ මයින ආකාරය ගැන දල අදහසක් තියාගන්න කොහොමද ආවිලතාවයක් මයින්න කියන දේ. ඒක සාපේක්ෂව සංසන්දනාත්මකව තමයි මැනගන්න ඕනේ. ඒක ආවිලතාවය ගැන විශේෂයෙන්ම වාදනය ගන්න ඕනේ. මම අර කලින්ම කිව්වට එක ආවිලතාවය කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්නේ මොන වගේ දේවල් හින්දාද? හරිද? ඒක ආවිලතාවය ඇත්තටම අපිට දෘශ්‍යමාන වෙන්නේ කොයි වගේද? රයිට්? ඉතින් ඒ කියන්නේ අන්න ඒ වගේ දැනගත්තාම හරි. මොකද බහුවර්ණයක් සහ රචනාවල් ලියන්නාම ඇත්තටම ලියන්න අවශ්‍ය වෙන්න ප්‍රධානම දේවල් මොන වගේ දේවල්ද කියලා අපි තේරුම් අරගෙන යන්න ඕනේ. සහ මේ වගේ රූපයක් දැකලා තිබ්බට පාඩුවක් නෑ. මොකද මේකෙන් අපිට මොකද්ද මේ ආවේලිතාවයක් කියන්නේ කියන දේ ගැන දල අදහසක් ලබා ගන්න පුළුවන්. සහ ඒකකය මොකද්ද කියලා දැනගෙන යන්න NTU තමයි ආවේලිතාවය මැනීමේ ඒකකය වෙන්නේ. හරි. අපි ඊළඟ ජල තත්ත්ව පරාමිතිය වෙන්නේ ජලයේ කඨිනත්වය. අපි දැන් බලමු ජලයේ කඨිනත්වය කියන්නේ මොකද්ද? හරි ජලයේ කඨිනත්වය ගැන කතා කරන්න කලින් දීර්ඝ වශයෙන් ජලයේ කඨිනත්වය කියලා කියන්නේ මොකක්ද? ඒකේ අර්ථ දැක්වීම මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. ජලයේ කඨිනත්වය අර්ථ දක්වන්නේ මතක තියාගන්න ජලයේ සබන් අවක්ෂේප කිරීමේ ධාරිතාවය කියලා. මතක තියාගන්න ජලයේ සබන් අවක්ෂේප කිරීමේ ධාරිතාවය තමයි ජලයේ කඨිනත්වය කියලා අදහස් කරන්නේ. හැබැයි ජලයේ කඨිනත්වය කියලා අදහස් කිරීම ගැන මේ අදහස කටපාඩම් කරන් ගියාට ප්‍රශ්නයකට සම්පූර්ණයෙන් උත්තර දෙන්න බෑ. නමුත් ජලයේ කඨිනත්වය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එහෙම ඒක අර්ථ දැක්වීම ඇහුවොත් එහෙම අපිට මේ අර්ථ දැක්වීම ඉතා පැහැදිලිවම විශ්වාසයෙන් ලියන්න පුළුවන්. මොකද සම්පත් පොතේ තියෙන නිසා. මොකද්ද ජලයේ සබන් අවක්ෂේප කිරීමේ ධාරිතාවය. එතකොට ජලයේ කඨිනත්වයට හේතු වන රසායනික විශේෂ මොනවද කියලා ඇහුවොත් එහෙම කෙටි උත්තරය තමයි ජලයේ දිය වෙලා තියෙන බහුසංයුජ ලෝහ කැටායන.
එතකොට මූලික වශයෙන් කැල්සියම් අයනය, මැග්නීසියම් අයනය, ෆෙරස්, මැංගනස්, ඇලුමිනියම් වගේ මේ අයන සලකන්න පුළුවන්. ඊට අමතරව වෙනත් ඕනෑම බහුසංයුජ ලෝහ කැටායනයක අපි ගත්තොත් එහෙම මේ කඨිනත්වයට දායකත්වයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන වෙනත් ඕනෑම බහුසංයුජ ලෝහ කැටායන වල සමස්ත සාන්ද්‍රණය ගන්න පුළුවන් මේ කඨිනත්වයට. ඒතකොට විශේෂයෙන් මතක තියාගන්න දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි කැල්සියම් සහ මැග්නීසියම්. බලන්න ස්වභාවික ජලයේ වැඩිපුරම පවතින බහුසංයුජ වැඩිපුරම පවතින. හොඳේ බහුසංයුජ ලෝහ කැටායන වෙන්නේ කැල්සියම් සහ මැග්නීසියම්. මේ නිසා ස්වභාවික ජලයේ කඨිනත්වයට සම්පූර්ණයෙන්ම වාගේ දායක වෙන්නේ කවුද? කැල්සියම් සහ මැග්නීසියම් කැටායන. හරිද? හැබැයි කලාතුරකින් මැංගනස්, ෆෙරස් සහ ඇලුමිනියම් උත් දායක වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කතා කළා පන්තියේ සබන් කියන්නේ මොනවද කියලා. සබන් කියන්නේ මොනවද? මේද අම්ලවල සෝඩියම් ලවණ නැත්නම් පොටෑසියම් ලවණ. පොටෑසියම් ලවණ සාමාන්‍යයෙන් ගන්න අපි කතා කළා බේබි සබන් නැත්නම් ලදරු සබන් වලට සාමාන්‍ය අපි එංග ගල් වල සහ සබන් වලට ගන්නේ සෝඩියම් ලවණ. හරි දැන් බලන්න සබන් යනු මේද අම්ලවල සෝඩියම් හෝ පොටෑසියම් ලවණ වේ. දන්නවනේ ඒක. මේ ලවණවල තියෙනවා අපි දන්නවා කාබොක්සිලේට් කාණ්ඩය තියෙනවා. මොකද මේද අම්ලයක් නම් මේ කාබොක්සිලික් අම්ලයක් නම් අනිවාර්යයෙන්ම කාබොක්සිලේට් කාණ්ඩය තියෙනවා. ඒ කියන්නේ COO- දන්නවනේ COO- කාණ්ඩය තියෙනවා. එතකොට මේ කාබොක්සිලේට් කාණ්ඩය මොකද කරන්නේ? අර මම කතින් කතා කරන කැල්සියම් මැග්නීසියම් වගේ බහුසංයුජ ලෝහ කැටයනත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද මෙයා කාබොක්සිලේට් කියන ඇනයනයක් හින්දා කැල්සියම් මැග්නීසියම් කියන්නේ කැටයන හින්දා සම්බන්ධ වෙන්න පුළුවන් නේ. හරි. එතකොට මතක තියාගන්න මේ සබන් වල තියෙන මේ කාබොක්සිලේට් මේ කාණ්ඩයත් එක්ක මොකද වෙන්නේ අර බහුසංයුජ ලෝහ කැටයන සම්බන්ධ වුණාට පස්සේ අර අපිට ලැබෙනවා මේද අම්ලයේ බහුසංයුජ ලෝහ කැටයන ලවණය. ඒ කියන්නේ දැන් COO- ට සෙට් වෙනවා COO- එක්ක Mg2+. ඒතර මේ වගේ දෙන්නෙක් සෙට් වෙනවා. ඒක ප්‍රශ්න නෑ. ආරෝපණ උදාසීන වෙන්න. ඒතර දෙකක් කාබොක්සිලේට් එක්ක මැග්නීසියම් අයනයක් සම්බන්ධ වෙන්න ගන්නවා. නැත්නම් කැල්සියම් අයනයක් සම්බන්ධ වෙන්න ගන්නවා. ඒ කියන්නේ අර මේද අම්ලයේ කාබොක්සිලේට් ඇනායනයත් එක්ක මේ බහුසංයුජ ලෝහ කැටයන සම්බන්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? මේද අම්ලයේ ලැබෙනවා බහුසංයුජ ලෝහ කැටයන සහිත ලවණය. ඔන්න ඔය බහුසංයුජ ලෝහ කැටයන අඩංගු ලවණය මතක තියාගන්න ජලයේ ද්‍රාව්‍යතාවය අඩුයි. දැන් බලන්න මේද අම්ලයේ බහුසංයුජ ලෝහ කැටයන ලවණය ජල ද්‍රාව්‍යතාවය අඩු බැවින් මොකද වෙන්නේ? අවක්ෂේපණයට ලක් වෙනවා. අවක්ෂේප වෙන්න ගන්නවා. මේ අවක්ෂේපයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. දැන් මොකද වෙන්නේ? මේක උඩ පාවෙන්න ගන්නවා. අපි කියනවා මේකට සබන් උඩු මණ්ඩි කියලා කියනවා. හරි දැන් බලන්න මේ අවක්ෂේපයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු බැවින් සබන් උඩු මණ්ඩි ලෙස ජලයේ පාවෙන්න ගන්නවා. දැන් ඝනත්වය අඩු කාගේද? අර මං කිව්ව බහුසංයුජ ලෝහ කැටයන ලවණය. ඒකේ ඝනත්වය අඩුයි. ඒ කියන්නේ ලවණයේ අවක්ෂේප වෙනවා. ඒ අවක්ෂේපයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු හින්දා ජලයේ මත පාවෙන්න ගන්නවා. අපි ඔන්න ඔකට කියනවා සබන් උඩු මණ්ඩි හැදුනායි කියලා. මේකේ වෙන හානිය මොකද්ද? සබන් වල ශෝධන ක්‍රියාව මේකෙන් අඩු වෙලා යනවා. බලන්න මේ විදිහට සබන් වල ශෝධන ක්‍රියාව මේ සියලු බහුසංයුජ ලෝහ කැටයන ඉවත් වන තෙක් සිදු වෙන්නේ නැහැ. එතකොට සබන් ගෑවට අර සේදුම් ක්‍රියාවලිය නැත්නම් මේ සේදීමේ අපිට අවශ්‍යතාවය සිද්ධ වෙන්නේ නැහැ. අපි කියනවා ශෝධන ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ශෝධන ක්‍රියාව නැවත ඇති කරගන්න ඕන නම් ওই බහුසංයුජ ලෝහ කැටයන ඔක්කොම අයින් කරන්න ඕනේ. හරිද? හරි. දැන් බලන්න එසේම මේ බහුසංයුජ ලෝහ කැටයන හිසකෙස් පෘෂ්ඨයේ උලංගේ කෙස්වල පෘෂ්ඨයේ ස්වභාවයෙන්ම ඇති ඍණ ආරෝපණ සමග සම්බන්ධ වෙලා ඒ ආරෝපණ උදාසීන කරනවා. ඒ කියන්නේ මේ හිසකෙස් වල පෘෂ්ඨයේ තියෙනවා ඍණ ආරෝපණ. ඒතකොට මොකද වෙන්නේ? මේ හිසකෙස් එකට ඇලෙන්නේ ඈත් වෙනවා. මොකද ඍණ විකාශනය කරන හින්දා ඈත් වෙලා තියෙනවා. හැබැයි මේ කටින් ජලයෙන් නෑවොත් මොකද වෙන්නේ? මේ කටින ජලයේ තියෙනවා අර මං කිව්ව කැල්සියම් සහ මැග්නීසියම් අයන. දැන් මොකද වෙන්නේ? ඒ අර හිසකෙස් වල තියෙන ඍණ ආරෝපිත ඒ අදාළ මේ ආරෝපණත් එක්ක මේ කැටයන සම්බන්ධ වුණාට පස්සේ හිසකෙස් වල තියෙන ඍණ ආරෝපිත ස්වභාවය උදාසීන වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? කෙස් එකිනෙකට ඇලෙන්න ගන්නවා. මොකද දැන් උදාසීන වෙනකොට ලං වුණාම ලං වෙන්න පුළුවන්. කලින් බෑ. මොකද ඍණ ආරෝපණය හින්දා කෙස් ඈත් වෙලා තමයි තියෙන්නේ. ඒකට ඇලෙන්නේ නැහැ. හැබැයි දැන් ඇලෙන්න ගන්නවා. දැන් බලන්න මේ විට මින් පෙර පෘෂ්ඨික ආරෝපණ හේතුවෙන් විකර්ෂණය වෙච්ච හිසකෙස් ආරෝපණයේ නැතිවීම නිසා නැවත එකිනෙක එකතු වී ඇලෙන සුළු ස්වභාවයක් ඇති කර ගන්න ඕන. කෙස් ඇලෙන්නත් ගන්නවා. සබන් වලින් හේදුවට හේදෙන්නේ නැහැ. ඕක තමයි කඨිනත්වයේ තියෙන ටිකක් දරුණු ගණේම කාරණා දෙක. සබන් ගෑවට හේදෙන්නෙත් නැහැ. නැවට පස්සේ මේ කෙස් ඇලෙන්නත් ගන්නවා. ඒක හරි කරදරයක්. හරිද? මෙන්න මේ කියන කතාවත් හොඳින්ම මතක තියාගන්න. මේවා එක එක පොත්වල එක එක ආකාරයෙන් තියෙවි. නමුත් ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න මේක තියෙන සම්පත් පොතේ. බලන්න මෙහිදී ජලයේ පවතින වෙනත් ඇනායන
ක්ලෝරයිඩ්, සල්ෆේට් වගේ අයන ස්ථිර කඨිනත්වයට කිසිම සම්බන්ධයක් නැහැ. ඊළඟට ජලයේ කඨිනත්වය ප්‍රකාශ කරන ඒකකය මොකක්ද? කැල්සියම් කාබනේට් CaCO3 මිලියනයකට කොටස නැත්නම් ppm කැල්සියම් කාබනේට්. මේක හයි ගානක් එන්නත් පුළුවන්. දැන් ppm දන්නේ හින්දා ගැටලුවක් නැහැ. මොකද්ද ජලයේ කඨිනත්වය ප්‍රකාශ කරන ඒකකය වෙන්නේ මොකද්ද? කැල්සියම් කාබනේට් මිලියනයකට කොටස්. අපි කියනවා ppm කැල්සියම් කාබනේට්. ඉතින් සම්පත් පොතේ එකේ කඨිනත්වය අදාළව පොඩි වර්ගීකරණයක් කරලා තියෙනවා. ඒක චුට්ටක් දැනගෙන ගියාට පාපයක් නැහැ. මේ තියෙන්නේ ජලයේ කඨිනත්ව මට්ටම් කියලා තියෙනවා. 0.54 ගත්තොත් දැන් මෙතන මේ මිලිග්‍රෑම් ලීටරයට. දැන් මිලිග්‍රෑම් ලීටරයට කියන එක අපි සාමාන්‍යයෙන් ලියන්නේ මිලිග්‍රෑම් dm ඝනයට. මොකද ලීටර්ස් කියලා කියන්නේ dm ඝන හින්දා මට මේක මිලිග්‍රෑම් dm ඝනයට ලියන්නත් පුළුවන්. එහෙම වුණොත් දන්නවා ඔයගොල්ලෝ මේ කියන්නේ ppm කියලා. නම් ඔය තියෙන්නේ කැල්සියම් කාබනේට් ppm ට තමයි මේ කියලා තියෙන්නේ. ජලයේ තත්ත්වය බලමු 0.50යි නම් ppm අතර අපි කියනවා මෘදු ජලය. ඒ කියන්නේ කඨිනත්වය ගොඩක් අඩුයි. 50 100 අතර ගත්තොත් එහෙනම් ppm මධ්‍යස්ථ මෘදු ජලය ලොකු අවුලක් නැහැ. 100 200 අතර ගියොත් එහෙම මදක් කටින ජලය. දැන් ඔන්න අර සබන් වල හෙදුම් ක්‍රියාවලිය අඩු වෙනවා, කෙස් පොඩ පොඩ ඇලෙන්න ගන්නවා. 200 300 ගියොත් එහෙම මධ්‍යස්ථ කටිනයි. 300 450 ගියොත් එහෙම අපි කියනවා කටින ජලයක් කියලා. 450 පැනලා ගියොත් ppm ඒක අධික කටින් ජලය. සාමාන්‍ය ඉතින් මේ 450 පැන්නහම අධික කටිනයි කියලා පොඩ්ඩක් දැනන් ඉඳලා ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ අගයම් ගන්නටමයි කියලා. නමුත් දැනන් ඉන්න එක හොඳයි. 300 450 ගත්තාම සාමාන්‍යයෙන් කඨින ජලය 0.50 ගත්තාම නම් ගැටලුවක් නැහැ කියලා මතක තියාගන්න. 0.50 ලේසි 0.50 ඊළඟ 300 450 ගත්තාම සාමාන්‍යයෙන් කඨිනයි වැඩේ අවුල්. 450 පැන්නොත් ගොඩක්ම අවුල්. හරිද? ඊට පස්සේ කඨිනත්වය ගත්තාම ඉතින් ප්‍රධාන ආකාර දෙකක් චුට්ටක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි తాවකාලික කඨිනත්වය සහ ස්ථිර කඨිනත්වය. චුට්ටක් මේ දෙකේ වෙනස්කම දැන් බලමු. හරි. අපි දැන් බලමු తాවකාලික කඨිනත්වය කියන්නේ මොකද්ද? ඒ සඳහා තියෙන විස්තරය මොකද්ද? ඒ කියන්නේ අපිට අපේ බලාපොරොත්තු වෙන කියන්නේ අපි දැනගන්න ඕන අදහස මොකද්ද කියලා. හරිද? බලන්න ජලයේ ඉහත බහුසංයුජ ලෝහ කැටායන සමග. මොකද්ද ඉහත බහුසංයුජ කියන්නේ? කැල්සියම් සහ මැග්නීසියම්. ඒ මුළු සාන්ද්‍රණයට වඩා. ඒ කියන්නේ කැල්සියම් හා මැග්නීසියම් කියන මේ බහුසංයුජ ලෝහ කැටායන මුළු සාන්ද්‍රණයට වඩා වැඩිපුර සාන්ද්‍රණයකින් තියෙනවා නම් බයිකාබනේට් හා කාබනේට් අයන. ඔන්න මතක තියාගන්න. ජලය තුල කැල්සියම් මැග්නීසියම් කියන ප්‍රධාන වශයෙන් කඨිනත්වයට දායක වන ලෝහ කැටායන වල මුළු සාන්ද්‍රණයට වඩා වැඩිපුර සාන්ද්‍රණයක් තියෙනවා නම් බයිකාබනේට් හා කාබනේට් අයන අපි අන්නේ කඨිනත්වයට කියනවා తాවකාලික කඨිනත්වය කියලා. તો මේ తాවකාලික කඨිනත්වය අපිට අයින් කරන්න පුළුවන් ජලය නටවල රත් කරලා නටවලා අපිට මේ తాවකාලික කඨිනත්වය අයින් කරන්න පුළුවන්කම තියෙනවා. බලන්න తాවකාලික කඨිනත්වය ලෙස සඳහන් කරනුවේ එය ජලය නැටවීම මගින් ඉවත් කිරීමට හැකි බැවිනි. ඒතකොට తాවකාලිකයන් නැටවුවාම ජලය කඨිනත්වය අයින් වෙලා යනවා. මෙහිදී ජලය නැටවීමේදී අදාළ ලෝහ කැට අයන අර බහුසංයුජ ලෝහ කැට අයන ඒවායේ කාබනේට් වශයෙන් තමයි අවක්ෂේප වෙන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම කැල්සියම් සහ මැග්නීසියම් මේ ඉන්න බහුසංයුජ කැටායන වලට වඩා බයිකාබනේට් ඉන්නවා කියන්නේ මොකද්ද? බයිකාබනේට්ට වඩා කැල්සියම් සහ මැග්නීසියම් වල සාන්ද්‍රණය අඩුයි කියලා කියන්නේ කැල්සියම් සහ මැග්නීසියම් සීමාකාරී වෙනවා. දැන් මොකද වෙන්නේ? තියෙන කැල්සියම් ටික ඔක්කොම බයිකාබනේට් එක සෙට් වෙලා රත් වුණාට පස්සේ කැල්සියම් කාබනේටුයි කාබන් ඩයොක්සයිඩ් හා ජලය එනවනේ. તો සීමාකාරී වෙන්නේ කැල්සියම්. කොහොමත් එයා අඩුයි. તો මැග්නීසියමුත් ඒ වගේ තමයි තියෙන ඔක්කොම ටික බයිකාබනේට් එක සෙට් වුණාට පස්සේ මැග්නීසියම් බයිකාබනේට්නේ. රත් කළාට පස්සේ මැග්නීසියම් කාබනේට් අවක්ෂේප වෙනවා. කාබන් ඩයොක්සයිඩ් හා ජලය කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අයින් වෙලා යනවා. ඒක ගමුකෝ අපි. ඒක වායුවක්නේ. ජලය ගත්තාම ජලය කියන්නේ සාමාන්‍ය අපි දැන් කොහොමද ජලයනේ මේ ගන්නෙ. ඒ ගැටලුවක් නැත්නම් ජලයෙන් විසක් වෙන්නේ නැහැ නේ ඉතින්. හරිද? ඒ ගැටලුවකුත් නැහැ. එතකොට මැග්නීසියම් කාබනේට් එකයි කැල්සියම් කාබනේට් එකයි අඩිය ගිහිල්ලා තැන්පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? කැල්සියම් අයන් ටිකයි මැග්නීසියම් අයන් ටිකයි මේ ජලයෙන් අයින් වෙලා යනවා. ඒ කියන්නේ කඨිනත්වය අපිට අයින් කරගන්න පුළුවන් නැටෙව්වට පස්සේ රත් කළාට පස්සේ. හැබැයි බයිකාබනේට් වැඩිපුර ඉන්න ඕනේ කැල්සියම් සහ මැග්නීසියම්ට වඩා. ඒ කියන්නේ කැල්සියම් සහ මැග්නීසියම් සීමාකාරී වෙනවා. සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. ඕක තමයි తాවකාලික කඨිනත්වයට ටෙම්පරරි හાર્ඩ්නස් කියලා කියන්නේ. ඒතර මතක තියාගන්න අර බහුසංයුජ ලෝහ කැටායන සාන්ද්‍රණයට වඩා වැඩිපුර සාන්ද්‍රණයකින් තියෙන්න ඕනේ බයිකාබනේට් හා කාබනේට් අයන. ඒකට තමයි අපිට රත් කළාම කැල්සියම් සහ මැග්නීසියම් සියල්ලම ලේසියෙන්ම
අයින් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරිද? මොකද ඒගොල්ලෝ සීමාකාරී වෙනවා. හරි කොහොම හරි අර තැම්පත් වෙන්නේ අවක්ෂේප වෙන්නේ කාබනේට ආකාරයෙන්. හැබැයි දැන් ස්ථිර කඨිනත්වය කියලා කියන්නේ ඔගේ අනිත් පැත්ත. මොකද්ද? ඒ කියන්නේ මුදින් බලන්න ස්ථිර කඨිනත්වයේ අදහස තමයි මම මේක පොඩ්ඩක් අහන්න. හරි. මේවා නෙමෙයි තියෙන්නේ. ස්ථිර කඨිනත්වය කියලා කියන්නේ අර බහුසංයුජ ලෝහ කැටායන වල බහුසංයුජ ලෝහ කැටායන සලකන්නේ කැල්සියම් සහ මැග්නීසියම් මුළු සාන්ද්‍රණයට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ කාබනේට් සහ බයිකාබනේට් අඩුවෙන් තියෙන්නේ අඩුවෙන්. ඒතකොට කාබනේට් සහ බයිකාබනේට් දැන් අඩුයි. ඒතකොට කැල්සියම් සහ මැග්නීසියම් වැඩි. දැන් මොකද වෙන්නේ? සීමාකාරී වෙන්නේ බයිකාබනේට් නම් මොකද වෙන්නේ? කැල්සියම් සහ මැග්නීසියම් අයන සම්පූර්ණයෙන්ම අවක්ෂේප වෙන්නේ නැහැ. කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් වශයෙන් තේරුම් කරගන්න. මේක තියෙන තනිකරම රසායනික ගණනය. එතකොට මොකද වෙන්නේ? කැල්සියම් සහ මැග්නීසියම් දැන් ඉතුරු වෙන්න ගන්නවා. සීමාකාරී වෙන්නේ බයිකාබනේට්. හරිද? එතකොට දැන් කැල්සියම් මැග්නීසියම් ඉතුරුයි කියලා කියන්නේ කඨිනත්වය සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නැහැ. එහෙනම් නටවල මේ වැඩේ කරන්න බෑ. නැටෙව්වා යම් ප්‍රමාණයක් අඩු වෙයි. නැටෙව්වා යම් ප්‍රමාණයක් කැල්සියම් අයින් වෙයි. යම් ප්‍රමාණයක් මැග්නීසියම් අයන අයින් වෙයි. නමුත් සියල්ලම අයින් වෙන්නේ නැහැ. නටවල මේ වැඩේ කරන්න බෑ. මෙහිදී බලන්න කාබනේට් සහ බයිකාබනේට් අයනවල සමතුල්‍ය සාන්ද්‍රණයට වඩා වැඩිපුර පවතින ලෝහ අයන වැඩියෙන් තියෙන ලෝහ අයන රත් කිරීම මගින් අවක්ෂේප කරන්න බෑ. මොකද ඒගොල්ලෝ ඉතුරු වෙන්න ගන්නවා. හරි මොකද සීමාකාරී වෙන්නේ බයිකාබනේට් හෝ කාබනේට්. හරිද? නිසා බාන ස්ථිර කඨිනත්වය කියලා නම් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම රත් කළා නටවල අයින් කරන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ අපිට බාහිරින් යම් ද්‍රව්‍යයක් එකතු කරන්න වෙනවා. අපි දානවා සෝඩියම් කාබනේට්. දැන් මොකද වෙන්නේ? සෝඩියම් කාබනේට් වලින් එන කාබනේට් අයන කැල්සියම් එක ප්‍රතික්‍රියා කළාම ලැබෙනවා කැල්සියම් කාබනේට්. මැග්නීසියම් එක ප්‍රතික්‍රියා ලැබෙනවා මැග්නීසියම් කාබනේට්. අර ඉතුරු වෙච්ච ටික දැන් අපිට අයින් කරගන්නත් ඕන නම් පුළුවන්. ඉතින් ආයෙ නටවලා ඔය වැඩේ කරන්න ඕනේ නෑනේ. අපි කෙලින්ම දානවා සෝඩියම් කාබනේට් දැම්මම වැඩියෙන් දානවා ටිකක්. දැම්මට පස්සේ මොකද වෙන්නේ? අර කැල්සියම් ටික අවක්ෂේප වෙනවා කැල්සියම් කාබනේට් වශයෙන් මැග්නීසියම් අයන අවක්ෂේප වෙනවා මැග්නීසියම් කාබනේට් වශයෙන්. දැන් බලන්න මේ කඨිනත්වය ඉවත් කිරීම බැහැරින් එකතු කරනවා ජල ද්‍රාවිත කාබනේට සංයෝගය. කියන්නේ හොඳම කෙනා තමයි සෝඩියම් කාබනේට්. දැන් මොකද වෙන්නේ? කැල්සියම් අයන සෝඩියම් කාබනේට් ඒ ප්‍රතික්‍රියා ලැබෙනවා කැල්සියම් කාබනේට්. මැග්නීසියම් ගත්තත් එහෙමයි. මැග්නීසියම් ප්‍රතික්‍රියා කළා සෝඩියම් කාබනේට් එක ලැබෙනවා මැග්නීසියම් කාබනේට්. ඒත් ස්ථිර කඨිනත්වය කියලා කියන්නේ රත් කිරීම මගින් අවක්ෂේප කරන්න සම්පූර්ණයෙන් අවක්ෂේප කළා අයින් කරන්න බැරි කඨිනත්වයක්. ඒකින්ද අපි නම් කරනවා ස්ථිර කඨිනත්වයක් කියලා. රත් කළාට මේක අයින් කරන්න බෑ. මොකද කැල්සියම් සහ මැග්නීසියම් සාන්ද්‍රණය වැඩි කාබනේට් සහ බයිකාබනේට් සාන්ද්‍රණයට වඩා. ඒක සීමාකාරී වෙන්නේ බයිකාබනේට් හා කාබනේට්. විශේෂයෙන් බයිකාබනේට් සීමාකාරී වෙන්න ගන්නවා. හරි. කොහොමද ඉතින් කැල්සියම් ගත්තාම මේ කාබනේට් එක්ක කෙලිම අවක්ෂේප වෙන රත් කිරීම කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ නේ. හැබැයි අර මම කියන්නේ හැමතිස්සෙම මේක පාඩම් කරනකොට ඔයගොල්ලෝ රසායනික ගණනයත් එක්ක බලන්න කියලා. తాවකාලික අවස්ථාවේදී කැල්සියම් සහ මැග්නීසියම් වලට වඩා බයිකාබනේට් සහ කාබනේට් ඉන්නවා. එතකොට සීමාකාරී වෙන්නේ කැල්සියම් සහ මැග්නීසියම් අයන. එතකොට කෙලින්ම රත් කළාම අපිට සම්පූර්ණයෙන්ම කැල්සියම් ටිකයි මැග්නීසියම් ටිකයි අයින් කරලා දාන්න පුළුවන් අදාළ කාබනේට් වශයෙන්. හැබැයි ස්ථිර කඨිනත්වයේදී එහෙම වෙන්නේ නැහැ. බහුසංයුජ අයන වල සාන්ද්‍රණය වැඩි කාබනේට් සහ බයිකාබනේට් සමස්ත සාන්ද්‍රණයට වඩා. එතකොට යම්කිසි කැල්සියම් අයන ප්‍රමාණයක් හා මැග්නීසියම් අයන ප්‍රමාණයක් ඉතුරු වෙනවා. රත් කළාට ඔක්කොම අයින් වෙන්නේ නැහැ. ඒකෙන්ද අපිට බාහිරින් සෝඩියම් කාබනේට් වගේ ජල ද්‍රාව්‍ය කාබනේටයක් අපිට එකතු කරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට සම්පූර්ණයෙන්ම කැල්සියම් අයන් ටිකයි මැග්නීසියම් අයන් ටිකයි අයින් කරලා දාන්න පුළුවන්. ඔය තමයි ස්ථිර කඨිනත්වය හා తాවකාලික කඨිනත්වයේ තියෙන සංසන්දනය. දල වශයෙන් ඔයගොල්ලෝ මේවා තේරුම් ගන්න තරකානුකූලව ගන්න. මොකද කටපාඩම් කරන්න දෙයක් නෑ අතර. මොකද අදහස ගත්ත අපි තුන්වෙනි පාඩමේ සීමාකාරී ප්‍රතිකාර කියන සංකල්ප වලට තියාගත්තොත් අපිට මේ අර්ධයක්ම ලියන්න පුළුවන්. හරිද? බහුවර්ණ විවරයෙන් මුලින් එන්නේ. ඒකට ඔයගොල්ලෝ මුලින් මේ ටික හොඳට ස්ටඩි කරන්න රචනායකට ආවොත් හැමෝම ලියන්න ඕන. බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඒ බලාපොරොත්තු වෙන කට්ටිය පොඩ්ඩක් මේක නෝට් එක හොඳට කියවලා තව ටිකක් මේවා තහවුරු කරගෙන පොඩ්ඩක් ෂෝට් නෝට් එකක් ඔළුවේ හිතාගෙන යන්න. හරිද? එතකොට මේ දේවල් මේ ඉරි ගහන දේවල් මේ කියන සමහර විශේෂ කාරණා අරුද්දක්කීම් වගේ ඒවා අනිවාර්යයෙන්ම රචනා පේපර් එකට වගේම බහුවර්ණයකට එනවා. නම් රචනාවලදී අපි හරියටම තක්කෙටම මේක අපි ලියන්න ඕනේ. බහුවර්ණයක නම් උත්තර පහෙන් එකක් හොයාගන්න ඕනේ. හරිද? නැත්නම් උත්තර හතරෙන් එකක් හරි නැත්නම් සත්‍ය මේ උත්තරයක් හොයාගන්නයි ඕනේ. ඒකින්ද තම තමන්ගේ අරමුණු මත ඉඳගෙන මේවා ඒ ප්‍රමාණයට බැලඳුම්ම බලා ගැනීම කරගන්න. හරි. අපි ඊළඟට තවත් තත්ත්ව පරාමිතියකට යනවා. ඒ තමයි ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම නැත්නම් කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් අපි කියනවා COD අගය. අපි දැන් බලමු COD. අපි දැන් බලමු මොකද්ද මේ COD නැත්නම් කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් සිංහලෙන් කියනවා ජලයේ තියෙන රසායනික ඔක්සිජන් ඉල්ලුම. හරි. එතකොට මේකට අර්ධකීමක් තියෙනවා. ඒ කියන්නේ මේක අදහසක් තියෙනවා. අදහස පොඩ්ඩක් මුලින් තේරුම් අරගෙන පස්සේ මේක කොහොමද හොයන්නේ කියලා බලමු.
ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම යනු ජලයේ ද්‍රාවිත මුලින් තේරුම් ජලයේ දිය වෙලා තියෙන ඔක්සිකරණය කළ හැකි ද්‍රව්‍ය. ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය O2 ප්‍රමාණය. නැවත කිව්වොත් ජලයේ ද්‍රාවිත ඔක්සිකරණය කළ හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය කරන්න අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අපි කියනවා COD යගේ නැත්නම් කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් හෙවත් රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා. දැන් එන මූලික ගැටලුවක් තමයි ජලයේ දිය වෙලා තියෙන ඔක්සිකරණය වෙන්න පුළුවන් ද්‍රව්‍ය මොනවාද කීපයක් තියෙනවා. බලන්න ජලයේ බහුලව පවතින ඔක්සිකරණය කළ හැකි සංයෝග වනුයේ විවිධ කාබනික සංයෝගයි. ඒතර මොනවද මේ කාබනික සංයෝග? මේද අම්ල වශයෙන් තියෙන්න පුළුවන්, ඇමයිනෝ අම්ල වශයෙන් තියෙන්න පුළුවන්, ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් වැනි සීනි වර්ග, පිෂ්ඨය, ප්‍රෝටීන් වගේ දේවල් මේ ඔක්සිකරණය වෙන්න පුළුවන් කාබනික සංයෝග වශයෙන් සලකන්න පුළුවන්. ඒතර මේ අය විවිධ ඔක්සිකරණ අවස්ථාවල තිබුණට මේවා අවසානයේදී අපිට ඔක්සිකරණය කරගන්න වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් බවට. බලන්න මේවා විවිධ ඔක්සිකරණ අවස්ථාවල පවතින අතර අවසානයේදී කාබන් ඩයොක්සයිඩ් නැත්නම් කාබනේට් බවට ඔක්සිකරණය කිරීමක් කරන්න පුළුවන්. එහෙනම් මම නැවත කියනවා COD යගේ නැත්නම් රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා කියන්නේ ජලයේ දිය වෙලා තියෙන ද්‍රාවිත ඔක්සිකරණය කළ හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය කරන්න අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය කියලා සලකන්න පුළුවන්. එතකොට ජලයේ දිය වෙලා තියෙනවා විවිධාකාර කාබනික සංයෝග ඒවා ඔක්සිකරණය කරන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් බවට. එතෙන්දී මේද අම්ල, ඇමයිනෝ අම්ල, ඊළඟට ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් වගේ සීනි වර්ග, පිෂ්ඨය සහ ප්‍රෝටීන් වගේ දේවල් සලකන්න පුළුවන්. එතකොට ඔය තමයි ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම කියන එකේ අදහස. හරි. කවුද ඔක්සිකරණය වෙන්න පුළුවන් කියලා බලාගෙන යන්න. එතකොට ඊට අමතරව කාබනික සංයෝග වලට අමතරව අකාබනික අයන තියෙන්න පුළුවන් මේ ජලයේ ෆෙරස් මැංගනස් වගේ අයන. දැන් බලන්න එසේම අකාබනික සංයෝග වල තියෙන ෆෙරස් මැංගනස් වගේ අයන ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුමට දායක වෙනවා. මොකද ෆෙරස් වලට ෆෙරික් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන් නිසා එතෙන්ටත් O2 වැයවීමක් නැත්නම් O2 භාවිතා වීමක් සිද්ධ වෙනවා. හරි. එතකොට ඔන්න දැන් තේරුම් කරගන්න ජලයේ තියෙන අකාබනික සංයෝග වලින් ලැබෙන ඒ අකාබනික අයනත් මේ COD යගයට දායක වෙනවා. ඒ කියන්නේ ඔක්සිකරණයට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. මේ අයටත් ෆෙරස්ටත් අවශ්‍යයි. මැංගනස් හිටියොත් මැංගනස්ටත් ඉහළ ඔක්සිජන් අවස්ථාව බවට ඔක්සිකරණය වෙන්න පුළුවන් හින්දා එයාටත් O2 වැය වෙනවා ජලයේ තියෙනවා. හරිද? ඒකින්ද මම නැවත කියනවා අර්ධදැක්වීම හරියට තේරුම් ගන්න බලන්න ජලයේ ද්‍රාවිත ඔක්සිකරණය කළ හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය කරන්න අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය O2 ප්‍රමාණය තමයි මේ ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා කියන්නේ. හරිද? එතෙන්දී කාබනික සංයෝග වගේම අකාබනික සංයෝගත් දායක වෙනවා. එතකොට කොහොමද මේ COD යගයක් හොයන්නේ? බලන්න ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම නිර්ණය කිරීම මතක තියාගන්න අනුමාපනයක් මගින් කරනවා. මෙතෙන්දී අපි ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් අරගෙන ඒ ප්‍රබල ඔක්සිකාරකය වැඩිපුර ප්‍රමාණයක් අරගෙන වෙයි දන්නා ප්‍රමාණයක් ගන්න ඕනේ. අපි වැඩිපුර ප්‍රමාණයක් දන්නා ප්‍රමාණයක් අරගෙන මේ ජල සාම්පලයත් එක්ක මික්ස් කරලා අපි ආසවනය කරනවා. හරිද? දැන් බලන්න ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම නිර්ණය කිරීම අනුමාපනයක් මයින් කරනවා. ප්‍රබල ඔක්සිකාරකයක් වන ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණය දන්නා ප්‍රමාණයක් ගන්නවා. දන්නා ප්‍රමාණයක් ගන්න අතරේ මතක තියාගන්න වැඩිපුර ප්‍රමාණයක් ගන්න ඕනේ. දන්නා ප්‍රමාණයක් අරගෙන ආසවනය කරන මොකක් කාත් එක්ක ආසවනය කරන්නේ අර ජලීය ද්‍රාවණයත් එක්ක ආසවනය කරලා ඉතිරි වන ඩයික්‍රෝමේට් අයන. ඒකයි මම කිව්වේ කලින් වැඩිපුර ගන්න වෙනවයි කියලා. නැවත සම්මත ෆෙරස් අයන ද්‍රාවණයක් එක්ක අනුමාපනය කරනවා. ඒ කියන්නේ ප්‍රත්‍යනුමාපනයක් කරනවා. තව පාරක් අනුමාපනය කරනවා. එතෙන්දී වැඩිපුර තියෙන්නේ ඩයික්‍රෝමේට් අයන. ඒකින්ද අපි වැඩිපුර ඩයික්‍රෝමේට් ද්‍රාවණය ගන්නත් ඕනේ. ගත්ත ප්‍රමාණය අපි දැනගන්නත් ඕනේ ආරම්භයේ ගත්තේ කොච්චරද කියලා. ඊට පස්සේ කොහොම හරි අපි අවසානයේදී ඉතිරි වෙන ඩයික්‍රෝමේට් ටික සම්මත සාන්ද්‍රණය දන්නා ෆෙරස් අයන ද්‍රාවණයක් එක්ක අනුමාපනය කරලා අපි අවසානයේදී ජලයේ COD අගය හොයා ගැනීමක් කරනවා. ඒකට සමීකරණ තියෙනවා. අපිට ඒවා මේ පොත්වල සඳහන් වෙලා නැහැ. එනම් ප්‍රකාශනක් තියෙනවා. හරිද? අපිට ඔච්චරයි කියන්න කියලා තියෙන්නේ. හරිද? කොහොම හරි සාන්ද්‍රණය අපි දන්න හරිද? ඩයික්‍රෝමේට් යම් කිසි වැඩිපුර පරිමාවක් අරගෙන ඒතර අපිට අනිවාර්යයෙන්ම ආරම්භයේදී ගත්ත ඩයික්‍රෝමේට් මෝල් ප්‍රමාණය හොයාගන්න පුළුවන් නේ. ඊට පස්සේ අපි වැඩිපුර භාවිතා කළා ඒ ජලීය ද්‍රාවණයත් එක්ක ආසවනය කළා. ඉතිරි වෙන ඩයික්‍රෝමේට් ප්‍රමාණය අපි කොච්චරද කියලා සම්මත පෙරස් අයන ද්‍රාවණයක් එක්ක අනුමාපනය කරලා හොයාගන්න පුළුවන් නේ. පෙරස් ඩයික්‍රෝමේට් එක ප්‍රතික්‍රියා වෙනවා. එතෙන්දී අපිට ඉතිරි වෙන ඩයික්‍රෝමේට් ටික හොයාගන්න පුළුවන්. අපි ආරම්භයේදී භාවිතා කරපු ඩයික්‍රෝමේට් ප්‍රමාණය අපි දන්න හින්දා වැය වෙච්ච
ඩයික්‍රෝමේට් ප්‍රමාණය හොයාගෙන ඒ ආශ්‍රයෙන් අපිට COD අගය ජලයේ තියෙන COD අගය හොයාගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ජලයේ COD මට්ටම බොහෝ විට මනින්නේ කර්මාන්ත මගින් පිට කරන අපජලයේ. හරිද? මොකද ඒවා ජලාශය වලට නිකුත් කරන්න කලින් ඒ සම්මත තත්ත්ව පවත්වා ගන්න ඕනේ. ඒ COD අධික වෙති අපජලය ජලාශය වලට එක්වූ විට ජලාශ දූෂණයෙන් ලක් වෙන හින්දා අර මම කලින් කිව්වා වගේ අපි COD අගයක් අපි හරියට පාලනයක් කළා තමයි අපජලය අපි යවන්න ඕනේ බාහිර පරිසරයට. ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය විසින් විවිධ ස්ථානවලට බැහැර කරන ජලයේ තියෙන අපජලයේ තියෙන උපරිම COD අගයන් ගැන යම්කිසි වගුවක් සඳහන් කරලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ තත්වයක්. ඉතින් මේවා හරියට පාලනය වෙන්න ඕනේ, මේන්ටේන් වෙන්න ඕනේ. ඉතින් වෙනවත් දන්නේ නැහැ. හැබැයි වෙන්න ඕනේ. මතුපිට ජලයට බැහැර කරන කාර්මික අපජලය තුළ උපරිම COD අගය 250යි, වාරිමාර්ග ජලයට 400යි. මේවා පාඩම් කරන්න යන්න එපා. සාගරයට ගත්තොත් 250යි, රබර් කර්මාන්තශාලාවකින් ගත්තොත් ජලය 400යි. රෙදි කර්මාන්තශාලාවක් නම් අපජලය 250යි. දැන් මේවා එකින් එක වාරිමාර්ගයකට කීයද සාගරයට එහෙම අහන්නේ. නමුත් තේරුම් ගන්න මෙහිම උපරිම COD අගයන් ලබා දීලා තියෙනවා මිලිග්‍රෑම් ලීටරයට වලින්. ඒ කියන්නේ ppm වලින්. හරිද? ලීටරයට ආපු ගමන් මතක තියාගන්න මිලිග්‍රෑම් dm ගණයට කියලා. ඒතර කොහොමද COD අගයක් හොයාගන්න කියන අනුමාපන කතාව පොඩ්ඩක් බලාගන්න. COD කියන්නේ මොනවද? ඔක්සිකරණය වෙන ද්‍රව්‍ය මොනවද කියලා චුට්ටක් බලාගෙන යන්න. විශේෂම අර්ධයක් මතක තියාගන්න මොකද්ද COD අගයක් කියන්නේ කියලා. හරි ඊට පස්සේ අපිට තියෙනවා ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම ගැන සාකච්ඡා කරන්න dissolved oxygen level. හරිද? ඒක ළමයි අපි ගොඩක් වෙලාවට බයෝ සයන්ස්වත් මම හිතන්නේ මේක කතා කරනවා. විවිධ චුට්ටක් බලමු රසායන විද්‍යානුකූලව මොකද්ද මේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම කියන්නේ මොකද්ද? ඒ ඔක්සිජන් මට්ටම අපි කොහොමද තවත් අනුමාපනයක් භාවිතා කරලා හොයාගන්න කියලා දැන් පොඩ්ඩක් බලමු. දැන් බලමු ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම කියන්නේ මොකක්ද? ඒකේ අර්ථ දැක්වීම සහ ඒ සම්බන්ධයෙන් දැනගන්න ඕන සීමාවන් මොනවද කියලා. ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම ජලයේ ඒකක පරිමාවක දිය වෙලා තියෙන O2 ප්‍රමාණය කියලා අපිට සලකන්න පුළුවන්. හරිද? ඒ සරල අර්ථ දැක්වීමක්. බලන්න වායුගෝලයේ සිට 21ක් පමණ ඔක්සිජන් වායුව කෙලින්ම ජලයේ දියවීමෙන් සහ ජලයේ තිබෙන ප්‍රභා සංශ්ලේෂණයේ සිදු කළ හැකි ජලජ ශාක සහ ජීවීන් ඇල්ගී සහ සයනොබැක්ටීරියා ඒවා තමයි ජීවීන් වශයෙන් තියෙන ඒගොල්ලන්ටත් පුළුවන් කරන්න ප්‍රභා සංශ්ලේෂණය විසින් සූර්යාලෝකයේ හමුවේදී නිපද වෙන O2 වලින් ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ඇති වේ. හරි. වායුගෝලයේ තියෙන O2 ටික දිය වෙන්නත් පුළුවන්. ජලයේ තියෙන ශාකයි ජීවීන් මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කළා පිට වෙන O2 ටික දිය වෙන්නත් පුළුවන්. කොහොම හරි O2 ජලයේ දිය වෙනවා යම් ප්‍රමාණයක්. හරිද? ජලාණු ද්‍රවීය නිසාත් ඔක්සිජන් අණු නිර්ද්‍රවීය නිසාත් ඔක්සිජන් වල ජල ද්‍රාව්‍යතාවය ඉතා අඩුයි අපි දන්නවා. උදාහරණයක් වශයෙන් මුහුදු මට්ටමේදී වායුගෝලයේ ඔක්සිජන් වායුවේ ආංශික පීඩනය සැලකුව විට 21 සෙල්සියස් දී හා 1 පීඩනයේදී මම නිකන් කියවන්න ඔයගොල්ලෝමත් එක්ක කියවන්න නිකන් කියුවත් ළමයි අගයන් ටිකක් හරියන්න මේ යනනේ ඔළුවට හරි ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම 9යි ppm පමණ වෙනවා. ඒ කියන්නේ 9යි මිලිග්‍රෑම් dm ඝනයට. ඉතා පොඩි ප්‍රමාණයක් තමයි ජලයේ දිය වෙන්නේ O2 මේ හැම දෙයකින් මොකද්ද කියන්නේ ජලය ගත්තාම ද්‍රවීයයි O2 නිර්ද්‍රවීය හින්දා ජලය තුල O2 දිය වෙන්නේ පොඩ්ඩයි කියලා නේ කියන්නේ. ඒ කියන්නේ කොහොම හරි ජලය තුල දිය වෙච්ච O2 වල සාන්ද්‍රණය ඉතාමත්ම අඩුයි 9යි ppm. හරිද? ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම ජලයේ සිදුවන විවිධ රසායනික හා ජෛව ක්‍රියාවල හේතුවෙන් අඩු වෙනවා. ඒක හරිනේ. හරි ජලය තුල සිදුවෙන රසායනික හා ජෛවීය ක්‍රියාවල හින්දා ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් මට්ටම මොකද වෙන්නේ අනිවාර්යෙන් ඉතින් අඩු වෙන්න එපා මොකද ඔක්සිජන් වැය වෙනකොට ජලයේ තියෙන O2 මට්ටම ඉතින් අඩු වෙන්න ඕනේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම 5 ppm ට වඩා අඩු විට සාමාන්‍ය 9ක් වගේ තියෙන එක 5 ppm ටත් වඩා අඩු වෙනකොට ජලජ ජීවීන් මොකද වෙන්නේ ස්ට්‍රෙස් වෙන්න ගන්නවා ආතතියට ලක් වෙන්න ගන්නවා ඒතකොට මාළු වගේ කට්ටිය ඇවිල්ලා ජල පෘෂ්ඨයට ඇවිල්ලා පොඩ්ඩක් අර මුඛයේ වායුගෝලයට අරගෙන හුස්ම ගන්න මේ වගේ දේවල් අපිට දැක් ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? මේ අගය 1.2 ppm අගයටපත් වූ විට, ඒ කියන්නේ ppm අගය 1ක් 2ක් වගේ ඉතාමත්ම අඩු අගයකට මේ O2 level එක බැස්සට පස්සේ මේ ජලයේ ජීවත් වෙන මසුන් වගේ අය මිය යාමට පටන් ගන්නවා. සමහර කාලවලදී මසුන් දහස් ගණනක් මිය යන අවස්ථා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. හරිද? ඒ ප්‍රධානම හේතුව වෙන්නේ මොකද්ද? ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම ඉතා පහළ අගයකට පත් වීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 1 2 වගේ ppm අගයට පත් වීම. සමහර වෙලාවට මේක ඉතා දරුණු තත්ත්වයක් උදා වෙනවා. මොකද්ද? බලන්න ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම ඉතා අඩු වීම මගින්. ඒ කියන්නේ නැත්තටම නැති වීම. 0 ppm කියන්නේ I think ශුන්‍යයි කියන එකනේ හරි ඉතාලම අඩුවීම මගින් මොකද වෙන්නේ ජලය තුල දැන් O2 නැහැ කියලා කියන්නේ
නිර්වායු තත්ත්ව ඇති වෙන්න ගන්නවා. දැන් O2 නැහැ. හරි මේක සිද්ධ වෙනවා මොකද ගැඹුරු ජලාශවල පතුලේ මෙවැනි නිර්වායු තත්ත්ව පවතිනවා. ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම නිර්ණය කිරීමට ක්‍රම කිහිපයක් ඇත. හරි. ඒවා අපි විශේෂයෙන්ම අපි මේක වායන අනුමාපනයක් ගැන අපි ක්‍රම කිහිපේ පොඩ්ඩක් ඉතින් කියවමු. අංක 1 ද්‍රාවිත ඔක්සිජන් වලට මොකද්ද කියන්නේ සංවේදී ද්‍රාවිත ඔක්සිජන් මීටරයක් මගින් කෙලින්ම මැන ගැනීම එන ඔක්සිජන් මීටරයක් භාවිතා කරලා මේක මැන ගන්න පුළුවන් කෙලින්ම වතුරේ දින කොච්චරද O2 සාන්ද්‍රණය කියලා. දෙවැනි එක තමයි අනුමාපනයක් මගින් අපි කියනවා වින්ක්ලර් ක්‍රමය මගින් තමයි මේක කරන්නේ. මේකදී අපි ප්‍රත්‍යනුමාපනයක් ඇත්තරම බැක් ටයිට්‍රේෂන් එකක් මගින් ද්‍රාවිත ඔක්සිජන් මට්ටම නිර්ණය කිරීමක් කරනවා. හරිද? ඒ කියන්නේ කොහොමයි නම් මතක තියාගන්න වින්ක්ලර් ක්‍රමය කියලා මේකට කියන්නේ. මේකෙන් නම් ගාණක් එන්න පුළුවන්. හරිද? මෙතෙන්දී කරන දේ ගැන අපි චුටි අවබෝධයක් ගමු. බලන්න මෙහිදී ප්‍රථමයෙන්ම ද්‍රාවිත ඔක්සිජන් වාෂ්මික මාධ්‍යයේදී මැංගනස් අයන සමග ප්‍රතික්‍රියා කරවා MnO2 සාදයි. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ මේකෙදි මැංගනස් අයන භාවිතා කරනවා. හරිද? මාධ්‍ය ශාරීය වුණාම මොකද වෙන්නේ? ලැබෙනවා අවක්ෂේපයක්. ඒ තමයි මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් සෑදීමක් වෙනවා. එතකොට මේ තියෙන්නේ ඔන්න ඔය මැංගනස් හයිඩ්‍රොක්සයිඩ්. ඔය මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් ටික මේ ජලය තුල තියෙන O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා අර කළු දුමුරු පාට අවක්ෂේපය වන මැංගනීස් ඩයොක්සයිඩ් සෑදීමක් කරනවා. ඊට අමතරව ජලයේ සෑදීමක් වෙනවා. ඒතර මේ හැදෙන මැංගනීස් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? ආම්ලික මාධ්‍යයකදී අයඩයිඩ් අයන I- අයනත් එක්ක ප්‍රතික්‍රියා කරලා I2 සෑදීමක් වෙනවා. ප්‍රතික්‍රියා බලා ගන්න I2 සෑදීමක් වෙනවා. එතකොට ඔය හැදෙන I2 ටික අපි ඊට පස්සේ අනුමාපනය කරනවා ප්‍රාමාණික සෝඩියම් තයෝසල්ෆේට් එක්ක. ප්‍රාමාණික කියලා කියන්නේ සාන්ද්‍රණය අපි හරියට දන්නවා. ඒ කියන්නේ අපි සාන්ද්‍රණය දැනටමත් දන්නවා. මේ තයෝසල්ෆේට් ද්‍රාවණයත් එක්ක අනුමාපනය කළාම අපිට පිට වෙච්ච I2 ටික හොයාගන්න පුළුවන්. I2 ටික හොයාගත්තොත් මැංගනීස් ඩයොක්සයිඩ් හොයාගන්න පුළුවන්. මම දැන් ආපස්සට යන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් හොයා ගැනීමක් කරගත්තොත් මෙතන ඉන්න මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙච්ච අපිට O2 ටික හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ආයෙසරක් ආපස්සට ගියොත් හරි සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගානෙන් I2 හොයන්න පුළුවන්. I2 වලින් MnO2 හොයාගන්න පුළුවන්. MnO2 වලින් ජලයේ දිය වෙච්ච O2 ප්‍රමාණය හොයාගෙන අවසානයේදී O2 සාන්ද්‍රණය අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. රයිට්? ඒ අණුව ඔයා ගණනය කිරීම කළොත් මම මේක පන්ති කතා කරලා තියෙනවා. හරි මේ ප්‍රතික්‍රියා ටික ඔක්කොම අපි සලකලා බැලුවොත් අපිට අවසානයේ ලැබෙනවා එක O2 මවුලයක් තියෙනවා නම් වැය වෙන සෝඩියම් තයෝසල්ෆේට් නැත්නම් තයෝසල්ෆේට් මවුල ගාන 4ක් කියලා. 4ට එක අනුපාතය තමයි තියෙන්නේ. තයෝසල්ෆේට් 4කට O2 එකයි. බලන්න මෙහිදී එක් ඔක්සිජන් මවුලයක් සඳහා තයෝසල්ෆේට් මවුල 4ක් වැය වෙනවා. එක ඔක්සිජන් මවුලයකට තයෝසල්ෆේට් මවුල 4ක් වැය වෙන හින්දා වැය වෙන තයෝසල්ෆේට් මවුල ගාන ආශ්‍රයෙන් අපිට ජලයේ තියෙන O2 මවුල ගාන හොයාගෙන සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්කම තියෙනවා. හයි සරල ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ. ප්‍රතික්‍රියාත් ගොඩාක්ම සරලයි. එටි චුට්ටක් බලා ගන්න මොන මොන ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. මොකද ගානක් එනවා. මේ ගාන එන එක කර්මාන්ත කරන ළමයාට විතරක් නෙමෙයි. මොකද කර්මාන්ත නොකරන හිතන් ගියත් සමහරලාට ඔයගොල්ලෝ හිතන් යන ගානක් තුල මේ ප්‍රතික්‍රියා ටික භාවිතා කරලා ගානක් අහලා තියෙන පුළුවන්. ඒකින්ද 4ට එක අනුපාතය 4ට එකයි තයෝසල්ෆේට් 4කට O2 එකක් කියන දේ චුට්ටක් බලාගෙන යන්න. හරි. අපි ඊට පස්සේ තවත් එනවා අවස්ථාවක්. ඒ තමයි ජලයේ තියෙන සුපෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ජලයේ සුපෝෂණය කියන්නේ මොකක්ද? බලන්න අර දැක්කීම පෝෂක ද්‍රව්‍ය ජලයට එක්වීම හේතුවෙන් ජලයේ අධික ලෙස ඇල්ගී වර්ධනය ජලයේ සුපෝෂණය ලෙස අර්ධයක් වේ. ඒක පොයින්ට් එක තමයි පෝෂක ද්‍රව්‍ය ජලයට එක්වීම. නොයෙකුත් අපද්‍රව්‍ය වශයෙන් විවිධාකාර වූ පෝෂක ද්‍රව්‍ය කියලා කියන්නේ මේ ඇල්ගී වර්ධනයට අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය ජලයට එන්න පුළුවන්. කොහොම හරි පෝෂක ද්‍රව්‍ය ජලයට එක්වීම හේතුවෙන් ජලයේ අධික ලෙස ඇල්ගී වර්ධනය වීම තමයි ජලයේ සුපෝෂණය කියලා අපි අර්ථ දක්වන්නේ. අධික ලෙස ඇල්ගී වර්ධනය වූ විට එම ඇල්ගී ගහණය ජල පෘෂ්ඨයේ ජලයේ මතු පිට ඝන කොලනි ස්තරයක් ලෙස පවතී. එතකොට මේ ඝනට තැන්පත් වෙනවා ජල පෘෂ්ඨයේ මත මේ ඇල්ගී ගහණය. මේ හේතුව නිසා සූර්ය කිරණ ජල තටාකයේ පහළ ස්තර වලට ගමන් නොකිරීමෙන් දැන් පහළ ස්තර වලට ආලෝකය ගමන් කරන්න බෑනේ. උඩ ඝන ස්තරයක් ආවට පස්සේ ඇල්ගී හරි පහළ ස්තරවල ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ නැහැ. ආලෝකය කියන නැත්නම් සිද්ධ වෙන්නේ නැහනේ. ප්‍රභා සංශ්ලේෂණය සිදු නොවීමෙන් සහ ඔක්සිජන් ද්‍රාවණය නොවීමෙන් දැන් වායුගෝලීය ඔක්සිජන් වලට ජලය තුල ජලයේ දිය වෙන්නේ මේ ඇල්ගී ගහණය බාධාවක් වෙනවා. ඒතකොට අනිවාර්යයෙන්ම O2 ප්‍රමාණය O2 සාන්ද්‍රණයේ ජලය අඩු වෙනවා. ඒත් විතරක් නෙමෙයි ආලෝකය පහළට යන්නේ නැහැ කියලා කියන්නේ පහළ ඉන්න ජලද ශාකයන්ට ප්‍රභා සංශ්ලේෂණය කරන්නත් බෑ කියන්නේ එතනත් O2 ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. දැන් බලන්න පහළ ස්තරවල
ද්‍රාවිත ඔක්සිජන් මට්ටම පහළ යන්න ගන්නවා. මොකද ප්‍රවාසංශ්ලේෂණය සිද්ධ වෙන්නේත් නැහැ. වායුගෝලයේ ඉන්න O2 ටික දිය වෙන්න දෙන්නෙත් නැහැ. ජලජ ශාක සහ සතුන් මිය යයි. හරියට ඉතින් දැන් O2 නැහැ කියලා කියන්නේ අනිවාර්යෙන් අර මම කලින් කිව්වේ සතු මිය යන්න ගන්නවා, ශාක මිය යන්න ගන්නවා. මෙසේ මිය යන ශාක සහ සතුන් සොයායු බැක්ටීරියා මගින් වියෝජනයට ලක් කිරීමේදී ද්‍රාවිත ඔක්සිජන් මට්ටම තවදුරටත් පහළ ගොස් නිර්වායු තත්ත්ව ඇති වෙන්න ගන්නවා. මොකද ඒ වෙන්නේ දැන් ඔන්න තේරුම් කරගන්නකෝ. දැන් ඔන්න පෝෂක ද්‍රව්‍ය ජලයට ගොඩාක් එන්න ගන්නවා. ඒතර මොකද වෙන්නේ? අධික ලෙස ඇල්ගී වර්ධනය වෙලා මේ ඇල්ගී ගහණය ජල පෘෂ්ඨය මත ඝන කොලනියක් ආකාරයෙන් ඝනට තැම්පත් වෙනවා. ඝන වශයෙන් කියන්නේ ඝන ලොකු ඝනයට මොකද? කියන්නේ හොඳ ඝනට තැම්පත් වෙනවා. හොඳ ස්තරයක් කියනවා. හරිද? ඝන වශයෙන් කියලා කියන්නේ හොඳ ඝනට හොඳ තත්ත්වයක් ලොකු තත්ත්වයක් තැම්පත් වුණායි කියන්නකෝ. දැන් මොකද වෙන්නේ? සූර්ය කිරණ නැත්නම් සූර්ය ආලෝකය මේ ජලයේ තියෙන පහළ ස්තර වලට ගමන් කරන්නේ නැහැ. ඒතකොට පහළ ස්තරවල තියෙන ප්‍රවාහ සංශ්ලේෂණ හැකියාව අඩු වෙනවා කියලා කියන්නේ O2 හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් O2 සාන්ද්‍රණය අඩු වෙන්න මේක බලපානවා. ඒ විතරක් නෙවෙයි මොකද වෙන්නේ දැන් මේ ඝන ඇල්ගී ස්තරයේ හින්දා වායුගෝලීය O2ටත් ජලය තුල දිය වෙන්න මේක බාධාවක් වෙනවා. කොහොමද අවසානයේ මොකද වෙන්නේ? මේ පහළ ස්තරවල තියෙන O2 සාන්ද්‍රණය ගොඩාක් අඩු වෙන්න ගන්නවා. එහෙම වෙච්ච ගමන් මොකද වෙන්නේ? පහළ ඉන්න ශාකයි සතුයි මැරෙන්න ගන්නවා. මොකද O2 නැහැනේ. දැන් ওই පහළ ඉන්න ස්තරවල ඉන්න ශාක හා සතුන් මැරුණාම මොකද වෙන්නේ? ඒ ශාක හා සතුන් මත ස්වායු බැක්ටීරියා ක්‍රියාත්මක වෙලා මේ සතුන්ව වියෝජනය කරනවා. නැත්නම් මේ ශාක වියෝජනය කරනවා. එතකොට මොකද වෙන්නේ? ස්වායු බැක්ටීරියා කියලා කියන්නේ ඒගොල්ලන් ක්‍රියාකාරීත්වයට O2 අවශ්‍යයි. දැන් මොකද වෙන්නේ? O2 හෙනටම අඩුයි. දැන් මුනුත් තව O2 ගන්නවා. අර මැරිච්ච උන්ව වියෝජනය කරන්න. දැන් මොකද වෙන්නේ? තවත් O2 මට්ටම් පහළ යන්න ගන්නවා. තවත් O2 මට්ටම් පහළ ගියාම මොකද වෙන්නේ? O2 නැත්තරම නැති අවස්ථාවක් එනවා. ඒ කියන්නේ නිර්වායු තත්ත්ව ඇති වෙන්න ගන්නවා. හරිද? ඔය තමයි මේ නිර්වායු තත්ත්වයක් ඇති වෙන්නේ ඔන්න ඔහොමයි. නැත්තරම ඇති කළා දානවා. හරිද? මේ නිර්වායු තත්ත්වය යටතේදී මොකද වෙන්නේ? H2S වගේ හින ගඳ වායු නිෂ්පාදනය වෙන්න ගන්නවා. මොකද H2S වගේ කෙනෙක්ට දැන් ඔක්සිකරණය වෙන්න හැකියාවක් නැහැ. මොකද O2 නැහැ නම් එයා නිර්වායු තත්ත්වය යටතේදී ජොලියේ ඉන්නවා කවුද? H2S. මොකද දැන් O2 නැහැ. එයාට දැන් ඉන්න පුළුවන්. O2 තිබ්බනම් එයාවත් ඔක්සිකරණය කරලා දාන්න හැකියාව තිබ්බා. SO2 හරි නැත්නම් කවුරු හරි ඵලයක් බවට. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද දැන් තත්ත්වය නිර්වායු. දැන් O2 නැත්තරම ඇතිලා තියෙන්නේ. ඒකින්ද H2S වගේ වායු නිෂ්පාදනය වෙන හින්දා මොකද ගඳ වායුවක් හින්දා ජලාශය අධික දුර්ගන්ධයක් ඇති ප්‍රදේශයක් බවට පත් වෙනවා. හින්නම දැන් ගඳයි. සමහර වෙලාව තියෙනවා වැව් පොකුණු වගේ ඒවා තියෙනවා. හරිද? හින්නම ගඳයි. හරි දැන් අපි ගත්තොත් එහෙනම් බේරි වේව ගත්තොත් එහෙම හෙන්නම ගඳයි. මොකද මේ දුර්ගන්ධය ඇති වෙන්නේ මේ H2S වගේ මේ ගඳ වායු නිෂ්පාදනය වෙන්න නිසා. හරිද? එහෙනම් තේරුම් කරගන්න සුපෝෂණය කියලා කිව්වම නම ලස්සනයි. සුපෝෂණය කියවම පෝෂණය වැඩි කියන එකනේ. ඒ පෝෂණය වැඩි හින්දා අවසානයේ ඔන්න ඔය කියන දේ තමයි වෙන්නේ. හරිද? එතකොට එහෙනම් අවසානයේ වෙන්නේ නිර්වායු තත්ත්වය ඇති වෙලා ඒ වැදුරුදී H2S වගේ වායු නිෂ්පාදනය වෙලා අධික දුර්ගන්ධයක් සහිත ප්‍රදේශයක් බවට පත් වෙනවා. හරිද? එතකොට ඔන්න ඔය තමයි සුපේෂණයේදී අවසානයේ සිද්ධ වෙන දේ. හොඳම උදාහරණ තමයි බේරේ මතක තියාගෙන යන්න. හරිද? ඇල්ගී වර්ධනයට විවිධ පෝෂක ද්‍රව්‍ය අවශ්‍ය වුවද බොහෝ අවස්ථාවලදී සීමාකාරී පෝෂකයක් ඉන්නවා. ෆොස්ෆේට් තමයි සීමාකාරී පෝෂකය වෙන්නේ. මතක තියාගන්න. ඇල්ගී වර්ධනයට නොයෙකුත් පෝෂක ද්‍රව්‍ය අවශ්‍ය වුණාට සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවලදී සීමාකාරී පෝෂකය වෙන්නේ ෆොස්ෆේට් අයන. නයිට්‍රේට් අයනත් සමහර අවස්ථාවලදී සීමාකාරී වෙනවා. හැබැයි ප්‍රධාන එක්කෙනා වෙන්නේ ෆොස්ෆේට් අයන. අපි පුළුවන් තරම් ෆොස්ෆේට් මේ ජලාශය වලට එකතු වීම වළක්වා ගත්තොත් අපිට සුපෝෂණය කන්ට්‍රෝල් කරගන්න, පාලනය කරගන්න හොඳ හැකියාවක් තියෙනවා. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. බලන්න මේ පෝෂක අයන දෙවර්ගයම සීමාකාරී වීම හේතුවෙන් ජලාශවල ඇල්ගී වර්ධනය ස්වභාවිකවම පාලනය වෙලා දිනවා. මොකද ෆොස්ෆේට් නයිට්‍රේට් ස්වභාවිකවම සීමාකාරී වෙලා දින ස්වභාවිකව. මොකද හැබැයි මිනිසාගේ ක්‍රියාකාරීත්වයෙන් මොකද වෙන්නේ? විශේෂ කෘෂිකර්මාන්තය ඊළඟට කාර්මික අපජලය නිවසේදී භාවිතා කරන පිරිසුදු කාරක වගේ දේවල් හින්දා මොකද වෙන්නේ? ජලාශ වලට ෆොස්ෆේට් අයන එක් වෙන්න ගන්නවා. ඒ විදිහේ තේරුම් ගන්න මේ ඔක්කොම මිනිසා කරන්නේ. ස්වභාවිකව මේක පාලනය වෙනවා. මොකද ෆොස්ෆේට් හා නයිට්‍රේට් සීමාකාරී කරන් තියා ගන්නවා. හැබැයි මිනිස් ක්‍රියාකාරකම් හින්දා මේ ජලාශය වලට නයිට්‍රේට් හා ෆොස්ෆේට් වගේ මේ සීමාකාරී අයන එන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? සීමාකාරී තත්ත්වය දැන් නැහැනේ. දැන් ඇති වෙන ෆොස්ෆේට් තියෙනවා. ඇති වෙන නයිට්‍රේට් තිබ්බයි කියලා කියන්නේ සුපෝෂණය තව තවත් වැඩි වෙනවා. ඇල්ගී තව තවත් වර්ධනය වෙන්න ගන්නවා. හරිද? එහෙනම් මතක තියාගන්න ස්වභාවික ක්‍රියාවලිය නිසා ඇත්තටම ස්වභාවිකව මේ ඇල්ගී වර්ධනය පාලනය වෙලා තියෙනවා. මොකද අර ෆොස්ෆේට් හා නයිට්‍රේට් සීමාකාරී කරගෙන තියා ගන්නවා. නමුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා කෘෂිකර්මාන්තය, කාර්මික අපජලය
අපි මිනිසා විසින් භාවිතා කරන පිරිසුදුකාරක අපි කියනවා ක්ලීනින් ඒජන්ට්ස් කියලා කියනවා. මේවායේ ප්‍රධාන වශයෙන් තියෙනවා පොස්පේට් අයන. ඒවා ජලාශය වලට ගියාට පස්සේ මොකද වෙන්නේ? මේ සීමාකාරී තත්ත්වය බිඳ ගන්නවා පොස්පේට් අයන. දැන් මොකද වෙන්නේ? ඇල්ගී ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න ගන්නවා. බලන්න මේ විදිහට අදාළ පෝෂකයේ සීමාකාරී තත්ත්වය ඉවත් වීම හේතුවෙන් අධික වේගයෙන් ඇල්ගී වර්ධනය වෙනවා. පටපට ගාලා වර්ධනය වෙන්න ගන්නවා. මේ සුපෝෂණයයි. අන්න එහෙම සුපෝෂණය වුණාම තමයි අර මම කලින් කිව්වා නිර්වායු තත්ත්වය ඇති වෙලා අධික දුර්ගන්ධ තත්ත්වය ඇති වෙලා සත්තු ශාක මෙරලා යන්නේ. හරිද? ඒ කියන්නේ කෙලින්ම ඔඩු පුරුවාන්තරම්ම අඩු කරලා ශුන්‍යනම ගෙනාවොත් නිර්වායු තත්ත්වය උදා වෙනවා. එහෙම වුණොත් H2S ගෑස් එක අනිවාර්යෙන් එනවා. හරිද? ගඳම ගඳයි. බලන්න උදාහරණයක් වශයෙන් ඇල්ගී වර්ධනය නැවැත්වීමට නම් අදාළ ජලාශයේ ෆොස්ෆේට් මට්ටම මතක තියාගන්න 0.05 ppm මට්ටම පවත්වා ගන්න ඕනේ. ඒත් බොහෝ නාගරික අපද්‍රව්‍ය මේ ෆොස්ෆේට් මට්ටම 25 ppm වගේ ඉහළ ගයක් පවත්වා ගන්නවා කියලා කියන අනිවාර්යයෙන්ම සීමාකාරී තත්ත්වය මිදගෙන ෆොස්ෆේට් වැඩි වෙනවා මේ ජලාශවල. කෙලින්ම අධික ඇල්ගී වර්ධනයක් වෙනවා. සුපෝෂණය ඇති වෙනවා. ඒ ජලාශය විනාශ වෙලා යනවා. සතුස් මැරෙනවා, මාළු එහෙම මෙරි මෙරි පාවෙන්න ගන්නවා. හරිද? ඕක තමයි වෙන්නේ. හරි. ඉතින් ඔය තමයි සුපෝෂණය ගැන ඇත්තම කතා කරන්න තියෙන සාරාංශය. ඉතින් ඔය ටික හරිම ලේසි. සීමාකාරී අය කවුද කියලා අහයි නයිට්‍රේට් සහ ෆොස්ෆේට්. එකේ ෆොස්ෆේට් මුලින්ම ලියන්න. මොකද එයා තමයි ප්‍රධානම එක්කෙනා. ඊට අමතරව නයිට්‍රේට් උත් ඉන්නවා. ඉතින් මිනිස් ක්‍රියාකාරකම් ටික පොඩ්ඩක් මතක තියාගන්න. ලෙවල් එක 0.05යි. නමුත් 25ක් වගේ අගයක් සාමාන්‍යයෙන් නාගරික ජලාශවල නාගරික ජලය ඇති ඒ පොකුණු වල ඒ වැව් වල පවතිනවා. හරි. අපි ඊළඟ මාතෘකාව වෙන්නේ ජලයේ පවතින බැර ලෝහ අයන. බලමු ඉක්මන් කළා ඒ සම්බන්ධයෙන්.